දෙවිපති අපි අද සාකච්ඡා කරන්නේ අපේ පළවෙනි ප්‍රශ්න පත්‍ර කටලේ රචනා ප්‍රශ්න පත්‍රය. අපි මුලින්ම ව්‍යුහගත රචනා ප්‍රශ්න වලින් පටන් ගමු. බලන්න පළවෙනි ප්‍රශ්නය අපිට තියෙනවා ඒ කොටස අතොලොස්සක් වූ ශුද්ධ ජීවීන් ලෙඩ රෝග ඇති කරනු ලැබුවද ශුද්ධ ජීවීන් බහුතරය ජීවී ලෝකේ හා පරිසරයේ පැවැත්මට මහෝපකාරී වන සේවා සපයන්නන් වේ. මෙම සේවා සපයන්නන්ගෙන් උපරිම සේවාවක් ලබා ගැනීම සහ හසුරුවා ගනිමින් ඔවුන් ප්‍රයෝජනවත් ලෙස යොදා ගැනීම තාක්ෂණික ක්‍රියාවලිවලදී සිදුවේ. පළවෙනි කොටස කාර්මික ක්‍රියාවලි කිහිපයකදී භාවිතා වන ශුද්ධ ජීවීන් කිහිපයක් පහත වගුවේ දී ඇත. අදාළ කාර්මික ක්‍රියාවලිය අනෙක් වගුවෙන් තෝරා ලියන්න. හරි. දැන් බලන්න පුතේ අපිට දීලා තියෙනවා ශුද්ධ ජීවී විශේෂ පහක් දීලා තියෙනවා. පළවෙනි එක බැසිලස් තුරින්ජියන්සිස්, ඊළඟ පෙනිසිලියම් ක්‍රයිසෝජිනම්, ඊළඟ ඇස්පර්ජිලස් නයිගර්, මෙතනොකොකස්, ක්‍රෝනොබැක්ටීරියම් ග්ලූටමිකම්. එතකොට ඒත් එක්කම අපිට මේ B වගුව කියන්නේ මේ භාවිතා වන කාර්මික ක්‍රියාවලිය බලන්න ලෝහ නිස්සාරණය, ප්‍රතිජීවක නිෂ්පාදනය, යෝගට් නිෂ්පාදනය, ආහාර පරිපූර්ණක නිපදවීම, ජීවායු නිපදවීම, විනාකිර නිපදවීම, ජෛව කෘමිනාශක නිපදවීම සහ එන්සයිම් නිපදවීම දීලා තියෙන්නේ. දැන් එහෙමනම් අපි මේ වගුවේ අපි බැලුවොත් මුලින්ම පළවෙනියට තියෙන්නේ මොකද්ද? බැසිලස් තුරින්ජියන්සිස්. පුතේ මේ බැසිලස් තුරින්ජියන්සිස් කියපු ගමන්ම අපිට මතක් වෙන්න ඕනේ මෙයා භාවිතා වෙන්නේ ජෛව කෘමිනාශක නිපදවීම සඳහා. එහෙනම් පළවෙනි කොටස සඳහා පිළිතුර වෙන්නේ ජෛව කෘමිනාශක නිපදවීම. බලන්න දෙක පෙනිසිලියම් ක්‍රයිසෝජිනම්. එතකොට මේ පෙනිසිලියම් ක්‍රයිසෝජිනම් භාවිතා වෙනවා අපි දන්නා මොකද්ද? පෙනිසිලින් කියන ප්‍රතිජීවකයේ නිපදවීම සඳහා. එතකොට ඒත් එක්කම මේ සඳහා දායක වෙන තවත් ශුද්ධ ජීවියෙක් තමයි කවුද? පෙනිසිලියම් නොටටම්. එහෙමනම් අපි පිළිතුර වෙන්නේ මොකද්ද? ප්‍රතිජීවක නිෂ්පාදනය. ප්‍රතිජීවක නිෂ්පාදනය. බලන්න තුන්වෙනි එක ඇස්පර්ජිලස් නයිගර් එන්සයිම නිපදවනවා. එන්සයිම නිපදවනවා. ඊළඟ මෙතනොකොකස් අපි දන්නා පුතේ මෙතනොකොකස් ගත්තාම ප්‍රධාන වශයෙන් දායක වෙනවා ජීවායු නිෂ්පාදනයට. මොකද අපි ජීවායු නිෂ්පාදනයේ භාවිතා වන ප්‍රධාන ශුද්ධ ජීවීන් 4 දෙනෙක් කතා කරනවා. මෙතනොබැක්ටීරියම්, මෙතනොකොකස්, මෙතනොසාසීනා සහ මෙතනොස්පිරිලුම්. එහෙනම් මෙතනොකොකස් දායක වෙනවා ජීවායු නිෂ්පාදනය සඳහා. ඊළඟ පස්වෙනි එක ක්‍රෝනොබැක්ටීරියම් ග්ලූටමිකම් පුතේ ආහාර පරිපූර්ණක නිපදවීම සඳහා. රයිට්. ඊළඟ එන්න දෙවෙනි කොටසට. දෙවෙනි කොටස තියෙනවා පහත දැක්වෙන්නේ ශුද්ධ ජීවී කාණ්ඩ දෙකක් සතු ලක්ෂණ කිහිපයකි. බලන්න කයිටීන් වලින් සෑදුණු සෛල බිත්තියක් ඇත. දැන් අපිට මේ කයිටීන් වලින් සෑදුණු සෛල බිත්තියක් කියපු ගමන් මතක් වෙනවා කයිටීන් සෛල බිත්තියක් තියෙන්නේ දිලීරවලට. ඊළඟ බලන්න සංවිධානය වූ න්‍යෂ්ටියක් නොමැත. ඒ කියන්නේ ප්‍රාග්න්‍යෂ්ටිකයි. ඊළඟ ප්ලාස්මිඩ ඇත. පටලමය ඉන්ද්‍රියකා ඇත. ඊළඟ 70 වෙස් රයිබෝසෝම ඇත. සෛල ප්‍රමාණයෙන් විශාල වේ. න්‍යෂ්ටිකා දරයි. පෙප්ටිඩොග්ලයිකෑන් වලින් සෑදුණු සෛල බිත්ති ඇත. එතනත් පුතේ විශේෂයි මේ පෙප්ටිඩොග්ලයිකෑන් වලින් සෑදුණු සෛල බිත්ති තියෙන්නේ අපි දන්නවා බැක්ටීරියා වලට. අපෙන් අහනවා ඉහත දෙන ලද ලක්ෂණ මගින් ප්‍රධාන ශුද්ධ ජීවීන් කාණ්ඩ දෙක හඳුනාගෙන එක් එක් ලක්ෂණය සුදුසු පරිදි ස්ථානගත කරන්න කියලා කියනවා. එහෙමනම් දැන් ඉස්සෙල්ලාම මේ ශුද්ධ ජීවී කාණ්ඩ දෙක හඳුනා ගන්න ඕනේ. අපිට මේක පහසුවෙන්ම හඳුනා ගන්න පුළුවන් අර කයිටීන් සෛල බිත්තිය. ඒ කියන්නේ දිලීර. එනම් මෙන්න දිලීර තමයි එක කාණ්ඩයක්. ඒ වගේම අනිත් එකෙන් අපිට හඳුනා ගන්න පුළුවන් මොකද්ද? පෙප්ටිඩොග්ලයිකෑන් තියෙනවනේ. සෛල බිත්තිය එහෙනම් මේ මොනවද? බැක්ටීරියා. එහෙනම් ප්‍රධාන සෛල ශුද්ධ ජීවී කාණ්ඩ දෙක වෙන්නේ දිලීර සහ බැක්ටීරියා. දැන් ඊට පස්සේ මෙයාලගේ ලක්ෂණ වෙන වෙනම අපි ස්ථානගත කරන්න ඕනේ. අපි දන්නවා පුතේ මේ තියෙන ලක්ෂණ වලින් දිලීර සතු ලක්ෂණ තමයි බලන්න කයිටීන් වලින් සෑදුණු සෛල බිත්තියක් ඇත. ඊළඟ පටලමය ඉන්ද්‍රියකා තියෙනවා. මොකද දිලීර ගත්තාම ශූන්‍යෂ්ටික. එහෙනම් පටලමය ඉන්ද්‍රියකා ඇත. ඒ වගේම සෛල ප්‍රමාණයෙන් විශාල වේ. ඒත් එක්කම න්‍යෂ්ටිකා දරයි. මේ තමයි දිලීරවල ලක්ෂණ ටික. ඒත් එක්කම පුතේ බැක්ටීරියා වල ලක්ෂණ වෙන්නේ බලන්න බැක්ටීරියා ගත්තාම ප්‍රාග්න්‍යෂ්ටිකයිනේ. ඉතින් ඒ නිසා සංවිධානීය වූ න්‍යෂ්ටියක් නැත. ඊළඟට ප්ලාස්මිඩ ඇත. 70 S රයිබෝසෝම ඇත. අපි දන්නවා ප්‍රාග්න්‍යෂ්ටිකයේ තියෙන 70 S රයිබෝසෝම. ඊළඟ පෙප්ටිඩොග්ලයිකෑන් වලින් සෑදුණු සෛල බිත්ති ඇත. මෙන්න මේ විදිහට පුතේ මේවා වෙන් කරලා අපිට පෙන්වන්න පුළුවන්. ඊළඟ බලන්න මේකේ B කොටස. B කොටස තියෙනවා සපුෂ්ප ශාක කඳන් වල හරස්කඩ රේඛීය සටහන් දෙකක් පහත A සහ B මගින් දැක්වේ. හරි. දැන් එතකොට මේ දීලා තියෙන පුතේ ඒක බීජ පත්‍රයේ සහ ද්විබීජ පත්‍රයේ ශාක කඳන් දෙකක් දීලා තියෙන්නේ. බලන්න අපි ඉස්සෙල්ලම ගත්තොත්
මේකේ ඒ රූප සටහන ගත්තොත් මේ බලන්නකෝ මේකේ ඒ කියන රූප සටහන ගත්තොත් මේකේ දීලා තියෙනවා පුතේ මෙන්න මේ විදිහේ රූප සටහනක් මේක බලපුවහම අපිට පේන්න ඕනේ මේ තියෙන්නේ ඇත්තටම ගත්තොත් ද්විබීජපත්‍රී ශාක කඳක් තියෙන්නේ. එතකොට ද්විබීජපත්‍රී ශාක කඳක් ගත්තාම අපි මේක නම් කරගෙන මෙයන් මේ බලන්න මේ පිටින්ම තියෙන්නේ පුතේ මොකද්ද? පිටින්ම තියෙන්නේ අපිචර්මය. මේ තියෙන්නේ මොකද්ද? අපිචර්මය. එතකොට ඊළඟට අපි ගත්තොත් මේ ද්විබීජපත්‍රී ශාක කඳක මේ තියෙන පූරක පටකය විභේදනය වෙනවා කොහොමද? බාහිකයේ සහ මජ්ජා විදිහට. මේ තියෙන පුතේ මජ්ජාව. එහෙනම් ඒත් එක්කම මේ තියෙන්නේ බාහිකය. ඒ වගේම මෙන්න මේ ද්විබීජපත්‍රී ශාක කඳක සනාල කලාප පුතේ පිහිටන්නේ වලයාකාරව. එහෙනම් මෙන්න මම අඳින්නම් මේ තමයි සනාල කලාප. මෙහෙම සනාල කලාප පිහිටන්නේ කොහමද? වලයාකාරව පිහිටන්නේ. එහෙනම් මේ සනාල කලාප. ඒත් එක්කම මේ සනාල කලාපවල පුතේ හැම වෙලෙම ශෛලමය ඇතුළතටත් ෆ්ලෝයමය පිටතටත් පිහිටනවා. මොකද්ද? ශෛලමය ඇතුළතටත් ෆ්ලෝයමය පිටතටත් පිහිටනවා. එහෙනම් මෙන්න මම මේ ඇන්දේ ශෛලමය. එහෙනම් මෙන්න මේ තියෙන්නේ පුතේ ශෛලම. ඒ වගේම ෆ්ලෝයම හැම වෙලෙම පිහිටන්නේ කොහමද? ෆ්ලෝයම පිහිටනවා පුතේ පිටතට මෙන්න. මේ තියෙන්නේ ෆ්ලෝයම. එහෙනම් මේ තියෙන්නේ ෆ්ලෝයම. ඒත් එක්කම අපිට මතක් වෙන්න ඕනේ මෙන්න මේ ද්විබීජපත්‍රී ශාක කඳක් ගත්තාම මේ සනාල කලාපවල මේ ශෛලම සහ ෆ්ලෝයම අතර පිහිටන පුතේ මොකද්ද? කැම්බියම. එහෙනම් මෙන්න මේ තියෙන්නේ මොකද්ද? කැම්බියම. හරි. එහෙනම් මෙන්න අපි මේ ප්‍රධාන කොටස් නම් කරා. එතකොට අපි පොදුවේ ගත්තොත් මේ තියෙන්නේ මොනවද? මේ තියෙන්නේ සනාල කලාප. සනාල කලාප. එහෙමනම් මේ ඒ රූප සටහනේ අපිට දකින්න පුළුවන් ද්විබීජපත්‍රී ශාක කඳක්. එහෙනම් මේ ද්විබීජපත්‍රී ශාක කඳට දාලා අපි කොටස් ටිකක් මෙන්න නම් කරා. බලන්න ඊළඟට B රූප සටහන ගත්තාම B රූප සටහනේ තියෙන පුතේ ඒක බීජපත්‍රී ශාක කඳක්. අපි මෙයත් නම් කරමු. එතකොට මෙන්න මේ ඒක බීජපත්‍රී ශාක කඳක් ගත්තා. මෙන්න මේ පිටින්ම තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ අපිචර්මය. මේ තියෙන්නේ අපිචර්මය. එතකොට මේ ද්විබීජපත්‍රී නැහැ අපි මේ ඒක බීජපත්‍රී මේ ඒක බීජපත්‍රී ශාක කඳක් ගත්තාම මේ ඒක බීජපත්‍රී ශාක කඳේ පූරක පටකයේ මේ විදිහට බාහිකයේ සහ මජ්ජාව ලෙස විභේදනය වෙලා නැහැ. බාහිකයේ සහ මජ්ජාව ලෙස විභේදනය වෙලා නැහැ. ඒත් එක්කම මේ පූරක පටකය ගත්තාම මෘදුස්තර වලින් සමන්විතයි. මෘදුස්තර වලින් සමන්විතයි. එහෙනම් මේ තියෙන්නේ පූරක පටකය. මේ තියෙන්නේ පූරක පටකය. ඊළඟට පුතේ මෙන්න මේ ඒක බීජපත්‍රී ශාක කඳක සනාල කලාප මේ පූරක පටකය පුරා විසිරී පවතිනවා. මේ පූරක පටකය පුරා මොකද වෙලා තියෙන්නේ? විසිරී පවතිනවා. ඒ වගේම සනාල කලාප වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒවා ප්‍රමාණයෙන් එකිනෙකට වෙනස්. එහෙනම් මෙන්න සනාල කලාප හැදිලා තියෙන මොනවාගෙන්ද? ශෛලම සහ ෆ්ලෝයම වලින්. right. එතකොට එහෙනම් මේ තියෙන්නේ සනාල කලාප. අපි මේ නම් කරොත් එහෙනම් මෙන්න ශෛලම ඊළඟට ෆ්ලෝයම හරි. එහෙනම් මෙන්න අපි ඒක බීජපත්‍රී ශාක කඳකුත් නම් කරා. දැන් අපිට ඉස්සෙල්ලාම කියනවා පළවෙනි කොටසේ ඉහත A හා B ව්‍යුහ හඳුනා ගන්න. ඉහත A සහ B ව්‍යුහ හඳුනා ගන්න කියනවා. එහෙනම් A කියලා කියන්නේ පුතේ මොකද්ද? A කියලා කියන්නේ ද්විබීජපත්‍රී ශාක කඳක හරස් කඩක් තියෙන්නේ. B කියලා කියන්නේ මොකද්ද? ඒක බීජපත්‍රී ශාක කඳක හරස් කඩක් තියෙන්නේ. දැන් බලන්න ඊළඟට අපිට කියනවා එම ව්‍යුහ දෙක අතර ප්‍රධාන වෙනස්කම් තුනක් සඳහන් කරන්න. right. එහෙනම් බලන්න A ව්‍යුහයේ සහ B ව්‍යුහයේ ප්‍රධාන වෙනස්කම් තුනක්. ඉතින් අපි දන්නවා ද්විබීජපත්‍රී ශාක කඳක් ගත්තාම මෙයාගේ පූරක පටකය බාහිකයේ සහ මජ්ජාව ලෙස විභේදනය වෙලා තියෙනවා. නමුත් ඒක බීජපත්‍රී ශාක කඳක පූරක පටකය බාහිකයේ සහ මජ්ජාව ලෙස විභේදනය වෙලා නැහැ. ඊළඟ පුතේ අපි සනාල කලාප ගත්තාම
ඒ ද්විබීජපත්‍රී ශාක කඳක සනාල කලාප වලයාකාරව පිහිටනවා. ඒක බීජපත්‍රී ශාක කඳක සනාල කලාප පූරක පටකේ පුරා විසිරලා පවතිනවා. ඒ වගේම මේ සනාල කලාපවල කැම්බියම තියෙනවා ද්විබීජපත්‍රී ශාක කඳක. හැබැයි ඒක බීජපත්‍රී ශාක කඳක සනාල කලාපවල කැම්බියම නැහැ. ඒත් එක්කම අපි ගත්තොත් මෙන්න මේ ද්විබීජපත්‍රී ශාක කඳක පූරක පටකය මෘදුස්තර සහ ස්ථූල කෝණාස්තර වලින් සමන්විතයි. හැබැයි ඒක බීජපත්‍රී ශාක කඳක මෘදුස්තර පටකය මේ පූරක පටකය මෘදුස්තර වලින් සමන්විතයි. ඒතර මේ තමයි අපි ওই ප්‍රධාන වෙනස්කම් ටික අපි කතා කරේ. හරි. ඒ වගේම අපිට තව ඕනනම් කියන්න පුළුවන් මේ ද්විබීජපත්‍රී ශාක කඳක් ගත්තාම පුතේ මෙයාලගේ සනාල කලාප ප්‍රමාණයෙන් අඩුයි. හැබැයි ඒක බීජපත්‍රී ශාක කඳක් ගත්තාම සනාල කලාප ප්‍රමාණයෙන් වැඩි. එහෙනම් මේ තමයි ලක්ෂණ මෙහෙම සංසන්දනාත්මකව ලියන්න ඕනේ. හරි. ඊළඟට අපිට කියනවා තුන්වෙනි කොටසේ බලන්න රූප සටහනේ පෙන්වා ඇති කොටස් නම් කරන්න. බලන්න පුතේ. ඉස්සෙල්ලාම P. P කියලා දීලා තියෙන්නේ මොකද්ද? right. P කියලා දීලා තියෙන්නේ පුතේ මෙන්න මෙයා. මේ බලන්න මේ. මෙන්න මේ ෆ්ලෝයම තමයි P කියලා දීලා තියෙන්නේ. එහෙනම් P කියන්නේ මොකද්ද? ෆ්ලෝයම. ඊළඟට Q. Q කියලා කියන්නේ මේ සනාල කලාප වල ඇතුලින් පිහිටන්නේ. එහෙනම් මොකද්ද? ශෛලම. එහෙනම් Q කියන්නේ මොකද්ද පුතේ? Q කියන්නේ ශෛලම. ඊළඟ R අපි නම් කරලා තියෙනවා මොකක් විදිහටද? R කියන්නේ මජ්ජාව. R කියන්නේ මජ්ජාව. හරි. ඊළඟ X බලන්න X කියලා කියන්නේ මොකද්ද පුතේ? X කියන්නේ අපිචර්මය. X කියන්නේ අපිචර්මය. ඊළඟ Y කියන්නේ මොකද්ද? පූරක පටකය. Y කියන්නේ පූරක පටකය. ඊළඟ Z කියන්නේ මොනවද පුතේ? Z කියන්නේ සනාල කලාප. Z කියන්නේ සනාල කලාප. හරි. ඊළඟ සනාල කලාපයේ මගින් සිදු කරන කාර්ය ලියන්න. රයිට්. අපි දන්නවා මේ සනාල කලාපයේ සිදුවෙන කාර්ය තමයි පුතේ විශේෂයෙන් ශෛලමයෙන් සිදුවෙනවා මොකද්ද? ජලය සහ ಖನಿජ පරිවහනය සිද්ධ වෙනවා. ඒ වගේම ෆ්ලෝයමෙන් ආහාර පරිවහනය සිද්ධ වෙනවා. ඊළඟ ඉහත ඒ රූපයේ සනාල කලාප දෙකක් අතර පිහිටි සෛල හඳුන්වන්නේ කුමන නමකින්ද? අපි දන්නවා මේ සනාල කලාප අතර පිහිටන්නේ මොකද්ද? කැම්බියම. රයිට්. එහෙනම් පිළිතුර කැම්බියම. හරි. ඊළඟ එන්න මේකේ C කොටසට ශාක ප්‍රචාරණ ක්‍රම අතරින් කෙටි කාලයක් තුල ප්‍රචාරණය සිදු කළ හැකි කාර්යක්ෂම කෘතිම ක්‍රමයකි පටක රෝපණය. රයිට්. පටක රෝපණය යනු කුමක්ද? හරි. දැන් පුතේ අපෙන් අහනවා පටක රෝපණය හඳුන්වන්න කියලානේ කියන්නේ. ඒතර අපි දන්නවා පටක රෝපණය සිද්ධ කරන්නේ ජීවාණු හරිත තත්ත්වය යටතේ. එහෙනම් ඒ වගේම අපිට ඕනේ මොකද්ද? කෘතිම රෝපණ මාධ්‍යයක් ඕනේ. ඒතර මේ කෘතිම රෝපණ මාධ්‍යයක් තුල ශාක පට කොටස් වර්ධනය වීමට සැලැස්වීමෙන් නව ශාක ලබා ගැනීමේ ක්‍රියාවලියක් තමයි පටක රෝපණය කියන්නේ. ඒ නිසා අපිට කියන්න පුළුවන් පටක රෝපණය මේ විදිහට. මොකද්ද? ජීවාණු හරිත තත්ත්වය යටතේ කෘතිම රෝපණ මාධ්‍යයක් තුල ශාක පට කොටස් වර්ධනය වීමට සැලැස්වීම මගින් නව ශාක ලබා ගැනීමේ ක්‍රියාවලියක් පටක රෝපණය ලෙස හැඳින්වේ. හරි. ඊළඟ පටක රෝපණය සඳහා භාවිතා කරන ශාකයක පවතින මූලික කොටස් 4ක් නම් කරන්න. හරි. ඒ කියන්නේ පටක රෝපණය සඳහා භාවිතා කරන මූලික පටක කියන්නේ අපි දන්නා මොකද්ද? පූර්වක විදිහට භාවිතා කරන්නේ මොනවද කියලා. ඒ තමයි අග්‍රස්ත විභාජකය, ලපටි කඳන් කැබලි, ලපටි පත්‍ර කොටස්, කලල, පරාග, අංකුර. රයිට්. එහෙනම් මේවා තමයි අපි භාවිතා කරන්නේ. මේකෙත් පුතේ වඩා වැදගත් වෙනවා අපි පටක රෝපණය සඳහා පූර්වක විදිහට බහුලව භාවිතා කරන්නේ මොකද්ද? අග්‍රස්ත විභාජකය. බලන්න පටක රෝපණයේ වාසි සහ අවාසි දෙක බැගින් ලියන්න කියලා කියනවා. දැන් පුතේ මේකේ තියෙන ප්‍රධාන වාසියක් තමයි අඩු ඉඩ ප්‍රමාණයකින් අපිට වැඩි පැල ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම එකම ප්‍රවේණි දර්ශය සහිත ශාක ලබා ගන්න පුළුවන්. මව් ශාකයට බෙහෙවින් සමාන ශාක ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා දේශගුණික විපර්යාස වලට විපර්යාස වලින් අපිට බාධාවක් නැහැ. මොකද අපි මේක විද්‍යාගාර තත්ත්වයටදී සිද්ධ කරන්නේ. ඒ වගේම වෛරස් සහ පරපෝෂී ආසාදන වලින් තොර ශාක ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් එතකොට මේ තමයි වාසි. ඒ වගේම අවාසි තමයි පුතේ. අපි දන්නවා මේක වියදම් අධිකයි. වියදම් අධික ක්‍රමයක් වෙනවා. එහෙනම් වියදම් අධික වීම ඊට පස්සේ ඒ වගේම මේ පටක රෝපණය සිදු කරන්න පුහුණු ශ්‍රමිකයින් ඕනේ වෙනවා. ඒ වගේම ජීවාණු හරි තත්ත්ව ඕනේ වෙනවා. ඒ වගේම විද්‍යාගාර පහසුකම් ඕනවා. මේවා තමයි මේකේ තියෙන අවාසහගත තත්ත්වයන් වෙන්නේ. හරි. එහෙනම් මෙතනින් අපේ පළවෙනි ප්‍රශ්නේ අවසන් වෙනවා. පළවෙනි ප්‍රශ්නේ අවසන් වෙනවා.
හරි ඊළඟට අපි බලමු පුතේ දෙවෙනි ප්‍රශ්නය බලන්න දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා මෙන්න මේ විදිහට mx ඝනය හි ජලයේ ද්‍රවණය හා ආශ්‍රිත තාප විපර්යාසය ගණනය කිරීම සඳහා රූප සටහනේ දක්වා ඇති ඇටවුම භාවිතා කරන ලදී. රයිට් අපිට රූප සටහනක් දීලා තියෙනවා පුතේ. දැන් බලන්න මේක අපිට කියනවා ආශ්‍රිත ජලය ඝන සෙන්ටිමීටර 100ක් කෝප්පයට එක් කරන ලදී. ආශ්‍රිත ජලයේ ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් 25ක් ලෙස මැන ගන්නා ලදී. රයිට්. අපි මේකේ පොඩි රූප සටහනක් අඳගත්තොත් එහෙම දැන් මෙහෙමනේ තියෙන්නේ. එහෙනම් මෙන්න මේ තියෙන කෝප්පයට එකතු කරලා තියෙනවා මොනවද? ජලය. බලන්න ජලය එකතු කරලා තියෙනවා ජලය ඝන සෙන්ටිමීටර 100ක්. ඝන සෙන්ටිමීටර 100ක් එකතු කරලා තියෙනවා. හරි. ඊළඟට ජලයේ ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් 25යිලු. ජලයේ ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් 25යිලු. ඉන්පසු mx ඝනය 0.1 මවුල ප්‍රමාණයක් ජලයට එකතු කර දිගටම කලතන ලදී. දැන් මොකද්ද කරලා තියෙන්නේ එහෙනම් මේකට මෙන්න මේ mx ඝනයෙන් එකතු කරලා තියෙනවා කොච්චරක්ද මවුල 0.1ක් මෙයාට එකතු කරලා මේක කලතනවලු. බලන්න ද්‍රාවණයේ උෂ්ණත්වයේ ක්‍රමයෙන් අඩුවන බව නිරීක්ෂණය කරලාදී මනින් ලද අඩුම උෂ්ණත්වය සෙල්සියස් 75ක් තියෙනවා. මොකක්ද සෙල්සියස් 17ක් නේ. සෙල්සියස් 17ක් වෙලා තියෙන. ඒ කියන්නේ 25 තිබ්බෙක් කෙනා සෙල්සියස් 17 උෂ්ණත්වයට ඇවිල්ලා තියෙනවා. භාවිතා කළ ජල ප්‍රමාණය mx ඝනය මුළුමනින්ම ද්‍රවණය කිරීමට ප්‍රමාණවත් විය. ජලයේ ඝනත්වය සහ විශිෂ්ට අපදාරිතාවයන් පිළිවෙලින් 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට සහ 4.2 ජූල් ග්‍රෑමයට සෙල්සියස් අංශකයට වේ. රයිට්. අපිට දෙනවා ජලයේ ඝනත්වය පුතේ. එතකොට ජලයේ ඝනත්වය ගත්තාම 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට කියනවා. ඒ වගේම මෙයාගේ විශිෂ්ට අපදාරිතාව දෙනවා කීයක්ද? 4.2 ජූල් ග්‍රෑමයට සෙල්සියස් අංශකයට. mx ඝනය ද්‍රාවණය නිසා ජලයේ ඝනත්වය සහ විශිෂ්ට අපදාරිතාව වෙනස් නොවන බව උපකල්පනය කරන්න. හරි බලන්න පළවෙනි ප්‍රශ්නේ පද්ධතිය නැවත සෙල්සියස් 25ට ගෙන ඒම සඳහා සැපිය යුතු තාපය ගණනය කරන්න කියලා කියනවා. දැන් මොකද්ද කියන්නේ? මේ තියෙන පද්ධතිය නැවත සෙල්සියස් 25ට ගේන්න ඕනේ. එහෙනම් ඒකට සපයන්න ඕනේ තාප ප්‍රමාණය අහන්නේ. දැන් පුතේ අපි දන්නවා තාපය හොයන්න අපි ළඟ තියෙන සමීකරණය තමයි මොකද්ද? Q සමානයි mc θ. Q සමානයි mc θ. දැන් මෙතනදී m කියන්නේ මොකද්ද? m කියන්නේ ස්කන්ධය. m කියන්නේ මොකද්ද? ස්කන්ධය. දැන් අපි දන්නවා ස්කන්ධය හොයන්න පුළුවන් කොහමද? ස්කන්ධය සමානයි ඝනත්වය වතාවක් පරිමාව. ඝනත්වය වතාවක් පරිමාව. එහෙනම් පුතේ දැන් මේකේ තියෙනවා ජලය කොච්චරද? ජලය ග්‍රෑම් ජලය පරිමාව ගත්තොත් ජලය තියෙන කොච්චරද? ජලය ඝන සෙන්ටිමීටර 100ක්. එතකොට මෙන්න මේ ජලය ඝන සෙන්ටිමීටර 100 තමයි උෂ්ණත්වය දැන් 17 ඉඳන් ආයෙ ගේන්න ඕනේ කීයටද? 25ට. එහෙමනම් අපිට ඕන වෙනවා ජලයේ ස්කන්ධය ඕන වෙනවා. ජලයේ ස්කන්ධය ඕන වෙනවා. බලන්න පුතේ අපි හෙව්වොත් එහෙනම් මෙන්න මේ ජලයේ ස්කන්ධය කොහොමද ජලයේ ස්කන්ධය හොයන්නේ? අපි දන්නවා ස්කන්ධය සමානයි මොකද්ද? ඝනත්වය වතාවක් පරිමාව. එහෙමනම් ඝනත්වයේ ජලයේ ඝනත්වය අපිට දුන්නා මොකද්ද? 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට පරිමාව ගත්තාම කීයද? පරිමාව ඝන සෙන්ටිමීටර 100යි. එහෙනම් ඔයාලට පේනවා මෙන්න මේ ජලයේ ස්කන්ධය ග්‍රෑම් කීයක් දෙන්නේ? ග්‍රෑම් 100ක්. එහෙමනම් මෙතනට ආදේශ කරන්න ස්කන්ධය ග්‍රෑම් 100යි. ස්කන්ධය ග්‍රෑම් 100යි. ඊළඟට විශිෂ්ට අපදාරිතාව අපිට දුන්නා කීයක් කියලාද? 4.2ක්. එහෙමනම් 4.2 ජූල් ග්‍රෑමයට සෙල්සියස් අංශකයට. ඊළඟට පුතේ අපිට ඕනේ තීටා. තීටා කියන්නේ මොකද්ද? උෂ්ණත්ව වෙනස. දැන් මෙයා 25 ඉඳන් මේ බලන්නකෝ සෙල්සියස් 25 ඉඳන් දැන් 17ට නේ ආවේ. සෙල්සියස් 25 ඉඳන් 17ට ආවේ. නැවත මෙයා ගේන්න ඕනේ කොහමද? සෙල්සියස් 17 ඉඳන් 25ට ගේන්න ඕනේ. එහෙමනම් මෙයාගේ උෂ්ණත්ව වෙනස කියන්නේ සෙල්සියස් 25න් අඩු කරන්න ඕනේ පුතේ කීයක්ද? සෙල්සියස් 17ක්. එහෙනම් සෙල්සියස් 25න් 17ක් කියන්නේ කීයද? සෙල්සියස් 8යි. එහෙමනම් මෙතනට දාන්න කීයක්ද? සෙල්සියස් 8ක්. රයිට්. මේ බලන්නකෝ. එහෙමනම් මෙයා සුළු කරන්න අපිට උත්තරයක් එනවා Q සමානයි 3360යි ජූල්. එහෙනම් ජූල් 3360ක් සපයන්න ඕනේ. මෙච්චර තාපයක් අපි සපයන්න ඕනේ. හරි. ඊළඟ බලන්න දෙවෙනි කොටස mx ඝනයෙහි ජලයේ ද්‍රවණය තාප අවශෝෂක හෝ තාපදායක ක්‍රියාවලියක් වේද
හේතු දක්වන්න කියලා කියනවා. දැන් පුතේ මේකෙදි අපිට මෙයා තාපදායකයිද තාප අවශෝෂකයිද කියලා බලන්න තියෙන හොඳම දත්තය තමයි මෙතනදී ඔයාලට පේනවා මේ mx ඝනය මේ ජලයේ දිය වෙනකොට උෂ්ණත්වය මොකද වෙන්නේ? උෂ්ණත්වය අඩු වෙනවා. උෂ්ණත්වය අඩු වෙනවා. එහෙනම් පුතේ මේ උෂ්ණත්වය අඩු වෙනවා කියන්නේ මෙයා තාපය මොනව කරනවද? තාපය අවශෝෂණය කරනවා. ඒ උෂ්ණත්වය වැඩි වෙනවා නම් මොකද වෙන්නේ? තාපය පිට කරනවා. දැන් මෙතනදී උෂ්ණත්වය අඩුවීමක් වෙලා තියෙන්නේ. ඒ නිසා මොකද්ද? මේ ප්‍රතික්‍රියාව තාප අවශෝෂකයි. තාප අවශෝෂකයි. එහෙනම් අපි හේතුව ලියනවා මොකද්ද? mx ඝනය ජලයේ දියවන විට උෂ්ණත්වය අඩු වන බැවින්. එහෙනම් තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක්. හරි බලන්න ඊළඟ mx ඝනය ජලයේ දිය වෙලා බලන්න m ධන සහ x හැදෙනවා. ප්‍රතික්‍රියාව ආශ්‍රිත ප්‍රතික්‍රියා තාපය කිලෝජූල් මවුලයට වලින් ගණනය කරන්න කියලා කියනවා. දැන් පුතේ අපිට පැහැදිලි මෙහෙම දෙයක්. මොකද්ද? දැන් එයා අපිට දෙන්න මෙහෙමනේ ප්‍රතික්‍රියාව. මේ බලන්නකෝ. මේ mx ඝනය ජලයේ දිය වෙලා හැදෙනවා m ධන සහ x ඍණ. right. මෙහෙම තියෙන්නේ. දැන් අපෙන් අහන්නේ මෙයාගේ ප්‍රතික්‍රියා තාපය අහන්නේ. දැන් පුතේ මේ ගානේදී බලන්න මේ තුන්වෙනි කොටසනේ අපි කලින්ම හොයාගත්තා mx මවුල 0.1 mx මවුල 0.1 ජලයේ සම්පූර්ණයෙන් දිය වෙද්දී මෙයා අවශෝෂණය කරන තාප ප්‍රමාණය හොයාගත්ත කීයද? 3360යි. ඒ කියන්නේ මවුල 0.1කට මවුල 0.1කදී අපි හොයාගත්ත කීයක් කියලාද? 3360යි කිලෝජූල්. දැන් පුතේ අපෙන් අහන්නේ ප්‍රතික්‍රියා තාපයක්. ප්‍රතික්‍රියා තාපය අහන්නේ කොහොමද? කිලෝජූල් මවුලයට වලින්. කිලෝජූල් මවුලයට වලින්. එතකොට මවුල 0.1කදී මෙයා අවශෝෂණය කරන්නේ 3360යි නම් අපිට හොයන්න පුළුවන් පුතේ මෙතන 3360යි ජූල් නේ 3360යි ජූල්. ඒ කියන්නේ අපි ගත්තොත් මෙයා කිලෝජූල් කරොත් කීයක් දෙන්නේ? 3.36යි කිලෝජූල්. මෙහෙම නෙන්නේ. right. දැන් මේ තියෙන්නේ 0.1කටනේ. එහෙනම් අපිට ඕනේ මොකද්ද? මවුල 1කට. ප්‍රතික්‍රියා තාපය කියන්නේ මවුල 1කටනේ. එහෙමනම් මේ බලන්න අපිට ගන්න පුළුවන් පුතේ මෙයාගේ ප්‍රතික්‍රියා තාපය මෙන්න ප්‍රතික්‍රියා තාපය අපි හොයනවා මේ 3.36යි කිලෝජූල් තාපයක් අවශෝෂණය කරන්නේ මවුල කීයකටද? මවුල 0.1කට. එහෙමනම් එක මවුලයකට කොච්චරක්ද? එහෙනම් අපිට උත්තරයක් එනවා කීයද? 33.6යි කිලෝජූල් මවුලයට. 33.6යි කිලෝජූල් මවුලයට. right. එහෙනම් මෙන්න ප්‍රතික්‍රියා තාපය. right පුතේ එතකොට දැන් මේ ප්‍රතික්‍රියා තාපය ලියද්දී අපි ධන ඍණ දාන්න ඕනේ. අපි දන්නවා තාපදායකයි නම් එයා ඍණාගයක් වෙන්න ඕනේ. හැබැයි මේක තාප අවශෝෂණ නිසා මෙයා ධනාගයක් එනවා කිය 33.6යි කිලෝජූල් මවුලයට. හරි. බලන්න ඊළඟ මෙම පරීක්ෂණය ජලය ඝන සෙන්ටිමීටර් 200ක් භාවිතයෙන් සිදු කළේ නම් උෂ්ණත්ව වෙනස ඉහත අගයට වඩා වැඩි වේයයි බලාපොරොත්තු වන්නේද? right. අපෙන් අහනවා දැන් මේක සිද්ධ කරලා තියෙන ජලය ඝන සෙන්ටිමීටර් 100ක් දාලානේ. එතකොට උෂ්ණත්ව වෙනස මීට වඩා ඉහත අගයට වඩා වැඩි වේයයි ඔබ බලාපොරොත්තු වන්නේද කියලා අහනවා. දැන් පුතේ අපි දන්නවා මෙතනදී mx මවුල 0.1ක් දාලා තියෙන්නේ. ඒතර mx මවුල 0.1 සම්පූර්ණයෙන්ම ජලයේ දිය වුණා කියලාත් කලින්ම කියනවා. ඒතර mx මවුල 0.1 ජලයේ දිය වෙද්දී පිට වෙන්නේ කොච්චරක්ද? ජූල් 3360. එතකොට අපි මේකට වැඩිපුර ජලය දැම්මයි කියලා මෙන්න මේ Q වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙයා අවශෝෂණය කරන තාප ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. අවශෝෂණය කරන තාප ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි එයා අහන්නේ අවශෝෂණය කරන තාප ප්‍රමාණය නෙමෙයි. අපෙන් ඇහුවනම් එහෙම මෙයා අවශෝෂණය කරන තාප ප්‍රමාණය වෙනස් වේද කියලා වෙනස් නොවේ. හැබැයි එයා අහන්නේ උෂ්ණත්ව වෙනස ගැන. එයා අහන්නේ මෙන්න මේ උෂ්ණත්ව වෙනස ඉහත අගයට වඩා වැඩි වේද කියලා. එතන පුතේ මේ උෂ්ණත්ව වෙනස අපිට හොයන්න වෙන්නේ මේ සමීකරණයෙන්නේ. මොකද්ද? ඒ තමයි Q සමානයි mct ටනේ. එතකොට මෙතනදී දැන් අපිට පැහැදිලි මෙන්න මේ Q කියන්නේ මෙතනදී අවශෝෂණය කර තාප ප්‍රමාණය මෙයා ගත්තාම පුතේ මෙයා නියතයි. මෙයා නියත අගයක්. හරිද? මේ Q නියතයි. ඊළඟට
C කියන්නේ විශිෂ්ටතාවධාරිතාවනේ. මෙයත් නියතයි. මෙයත් නියතයි. හරිද? හැබැයි දැන් හිතන්න අපි ජලයේ 100 වෙනකොට ගන්නවා ජලය කීයක්ද? ජලය 200ක්. ජලයේ පරිමාව වැඩි වෙනවා. ළමයි ජලයේ පරිමාව වැඩි වෙනවා කියන්නේ ජලයේ ස්කන්ධය මොකද වෙන්නේ? ජලයේ ස්කන්ධය වැඩි. දැන් Q නියතයි C නියතයි. එහෙනම් ජලයේ ස්කන්ධය වැඩි වෙනකොට මොකද්ද වෙන්නේ පුතේ? මෙන්න මේ θ අනිවාර්යෙන් මොනව වෙන්න ඕනද? θ අඩු වෙන්න ඕනේ. θ අඩු වෙන්න ඕනේ කියන්නේ මොකද්ද? උෂ්ණත්ව වෙනස මොනව වෙන්න ඕනද? උෂ්ණත්ව වෙනස අඩු වෙන්න ඕනේ. එහෙමනම් අපෙන් අහන්නේ ඉහත අගයට වඩා වැඩි වේයයි ඔබ බලාපොරොත්තු වන්නේද? රයිට්. වැඩි වෙන්නේ නැහැ පුතේ. මොකද්ද වෙන්නේ? අඩුවීමක් තමයි දකින්න පුළුවන්. අඩුවීමක් තමයි දකින්න පුළුවන්. ඔබගේ පිළිතුර පහදන්න. එතකොට අපිට කියන්න පුළුවන් මොකද්ද? මෙහිදී අවශෝෂණය කරන තාප ප්‍රමාණයේ වෙනසක් වෙන්නේ නැහැ. නමුත් ජලයේ පරිමාව වැඩි වෙනවා කියන්නේ ජලයේ ස්කන්ධය වැඩි වෙනවා. එහෙමනම් මේ Q සමානයි mc θ සමීකරණයට අනුව ස්කන්ධය වැඩි වෙනකොට උෂ්ණත්ව වෙනස මොනව වෙන්න ඕනද? උෂ්ණත්ව වෙනස අඩු වෙන්න ඕනේ. උෂ්ණත්ව වෙනස අඩු වෙන්න ඕනේ. හරි. ඊළඟ එන්න මේකේ පස්වෙනි කොටස. පුතේ පස්වෙනි කොටස තියෙනවා පද්ධතියේ ද්‍රාවණයේ උෂ්ණත්වයේ වෙනස් වන අයුරු උෂ්ණත්ව කාලය වක්‍ර ඇඳීමෙන් පෙන්වන්න සැලකිය යුතුයි. අවසානයේදී පද්ධතිය කාමර උෂ්ණත්වය සෙල්සියස් 25 කරා ළඟා වේ කියලා කියනවා. දැන් අපි මේකේ ප්‍රස්ථාරය ඇඳොත් පුතේ මේ බලන්න. එහෙනම් මම ගන්නවා මෙන්න මේ තියෙන්නේ උෂ්ණත්වය y අක්ෂයට ගත්තා උෂ්ණත්වය. ඊළඟට අපි x අක්ෂයට ගන්නවා එහෙමනම් කාලය. දැන් මෙතනදී අපි දන්නවා පද්ධතිය ආරම්භයේ තිබ්බේ කීයද? පද්ධතිය ආරම්භයේ තිබ්බ පුතේ සෙල්සියස් 25. එහෙනම් මෙන්න මම මේ උෂ්ණත්වය ලකුණු කරගන්නම්. මේ තියෙන්නේ සෙල්සියස් 25ට අදාළ අගේ මෙන්න සෙල්සියස් 25 තියෙන්නේ. එතකොට දැන් මේ mx ජලයේ දිය කරද්දී මොකද්ද වෙන්නේ? තාපය අවශෝෂණය කරනවා. ඒත් එක මොකද වෙන්නේ? උෂ්ණත්වය අඩුවීමක් අපිට දකින්න පුළුවන්. එහෙමනම් මේ උෂ්ණත්වය පුතේ මෙන්න මෙහෙම ක්‍රමක්‍රමයෙන් අඩු වේගන ගිහිල්ලා ඊට පස්සේ මෙයාපත් වෙනවා කීයටද? සෙල්සියස් 17 උෂ්ණත්වය වෙනවා. මෙයා එනවා කීයට? සෙල්සියස් 17 උෂ්ණත්වය වෙනවා. එතනින් පස්සේ නැවත මොකක්ද වෙන්නේ පුතේ? මෙයා වැඩිවීමක් වෙනවා ආපහු කාමර උෂ්ණත්වය දක්වා. එහෙනම් මෙන්න මේ විදිහේ ප්‍රස්ථාරයක් එන්න ඕනේ. ක්‍රමයෙන් මෙයා අඩු වේගන ගිහිල්ලා ඊට පස්සේ නැවත සම්පූර්ණ mx ජලයේ දිය වුණාට පස්සේ සෙල්සියස් 17 වෙනවා. එතනින් පස්සේ නැවත මොකද වෙන්නේ? මෙයා පරිසර උෂ්ණත්වයට ළඟා වෙනවා. එහෙනම් මෙන්න මේ විදිහේ ප්‍රස්ථාරයක් එන්න ඕනේ. හරි. ඊළඟ 6 මෙම පරීක්ෂණයේදී ලෝහ කෝප්පයක් වෙනුවට ප්ලාස්ටික් කෝපයක් භාවිතා කරන්නේ ඇයිදයි පැහැදිලි කරන්න. අපි දන්නා මොකද්ද? මේකෙදී සිදුවන තාප හානිය වැළැක්වීම සඳහා තමයි අපි විශේෂයෙන්ම ප්ලාස්ටික් කෝප්පයක් භාවිතා කරන්නේ. ඊළඟ 7 උෂ්ණත්වයේ වැඩිවීමත් සමග mx හි ද්‍රාව්‍යතාව වැඩි හෝ අඩු වේයි ඔබ බලාපොරොත්තු වන්නේද? රයිට්. අපි දන්නා පුතේ අනිවාර්යයෙන්ම උෂ්ණත්වය වැඩි වෙද්දී හරි උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩිවීමක් අපිට දකින්න පුළුවන්. හැබැයි අපි සමස්තයක් විදිහට ගත්තොත් මෙයාගේ ද්‍රාව්‍යතාවය ගත්තාම පුතේ ද්‍රාව්‍යතාවයේ වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් ද්‍රාව්‍යතාවය වැඩි හෝ අඩු නොවේ. රයිට්. ඊළඟ ඔබගේ පිළිතුර සඳහා හේතු දක්වන්න අපි හේතුව තමයි දැක්කේ මොකද්ද? උෂ්ණත්වයේ වැඩිවීමත් සමග අපි දන්නවා මෙයා දියවීමේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. හැබැයි ද්‍රාව්‍යතාවය ගත්තාම මොකක්ද වෙන්නේ? ද්‍රාව්‍යතාවයේ සමස්ත ද්‍රාව්‍යතාවය නියතගයක් වෙනවා. රයිට්. එහෙමනම් මෙතනින් අපේ දෙවෙනි ප්‍රශ්නයත් අවසන් වෙනවා. රයිට්. එහෙනම් මෙන්න දෙවෙනි ප්‍රශ්නයත් හරි. හරි. අපි ඊළඟට බලමු තුන්වෙනි ප්‍රශ්නය. බලන්න පුතේ තුන්වෙනි ප්‍රශ්නේ තියෙනවා මෙන්න මෙහෙම. ඒ කොටස කිරිපිටි, පාම් පිටි සහ ග්ලූකෝස් පෙනුමෙන් සමාන බඳුන් තුනක දමා තිබූ එම බඳුන් වල ලේබල ගැලවී යාම නිසා ශිෂ්‍යයෙකු එම ද්‍රව්‍ය හඳුනා ගැනීමට පරීක්ෂණයක් සැලසුම් කරන ලදී. එහිදී ලද නිරීක්ෂණ පහත පරිදි වේ. රයිට්. අපිට ද්‍රව්‍ය දීලා තියෙනවා පුතේ ABC කියලා. ඒ වගේම බෙනඩික් පරීක්ෂාවට දෙන ලද මේ නිරීක්ෂණ තියෙනවා. අයඩින් පරීක්ෂාවට දීපු නිරීක්ෂණ තියෙනවා. ඒ වගේම බයුරේට් පරීක්ෂාවට දීපු නිරීක්ෂණ තියෙනවා. රයිට්. අපිට මෙතනදී මතක් වෙන්න ඕනේ විශේෂයෙන් අපි
බෙනඩික් පරීක්ෂාව කියලා කියන්නේ මොකද්ද? සරල සීනි පරීක්ෂාව. ඒ කියන්නේ ආහාර ද්‍රව්‍යයක සරල සීනි තියෙනවද කියලා බලන්න අපි සිදු කරන පරීක්ෂාව තමයි මොකද්ද? බෙනඩික් පරීක්ෂාව. ඊළඟට අයඩීන් පරීක්ෂාව ගත්තාම මේ මොකද්ද? ආහාර වර්ගයක පිෂ්ඨයේ තියෙනවද කියලා බලන්න තමයි අයඩීන් පරීක්ෂාව කරන්නේ. ඒ වගේම බයුරේට් පරීක්ෂාව කරන්නේ ප්‍රෝටීන හඳුනා ගැනීම සඳහා. රයිට්. බලන්න මේකේ පුතේ A ගඩොල් රතු අවක්ෂේපයක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් මේකේ සරල සීනි අඩංගුයි. බලන්න අයඩීන් පරීක්ෂාවේදී වර්ණ විපර්යාසයක් නැහැ. ඒ වගේම බයුරේට් පරීක්ෂාවේදී වර්ණ විපර්යාසයක් නැහැ. එහෙමනම් දැන් මේකෙදි කිරිපිටි, පාන් පිටි සහ ග්ලූකෝස් ගත්තාම මෙතනදී අපිට විශේෂයෙන්ම සරල සීනි සඳහා විතරයි පිළිතුරු දීලා තියෙන්නේ. එහෙමනම් අපිට මෙතනදී යම් විදිහකට නිගමනයකට එන්න පුළුවන්. ඒ කියන්නේ මොනවද? ඒ කියන්නේ ග්ලූකෝස්. ඊළඟ බලන්න B ගඩොල් රතු අවක්ෂේපය ලැබුණේ. ඒ කියන්නේ සරල සීනි අඩංගුයි. අයඩීන් පරීක්ෂාවට වර්ණ විපර්යාසයක් දීලා නැහැ. හැබැයි බයුරේට් පරීක්ෂාවේ නිල් පැහැයට දම් පැහැයට හැරුණේ. රයිට්. එහෙමනම් බයුරේට් පරීක්ෂාවේ මෙයා පිළිතුරු දීලා තියෙනවා. ඒ කියන්නේ මේකේ ප්‍රෝටීන අඩංගු වෙනවා. එහෙමනම් සරල සීනි සහ ප්‍රෝටීන කියන මේ දෙන්නම අඩංගු වෙනවා. අපිට ගන්න පුළුවන් මෙතනදී මොකද්ද? කිරිපිටි. එහෙනම් B කියන්නේ කිරිපිටි. ඊළඟ C බලන්න බෙනඩික් පරීක්ෂාවේ වර්ණ විපර්යාසයක් ලැබෙන්නේ නැහැ. ඊළඟ අයඩීන් පරීක්ෂාවේ දුඹුරු පැහැ නිල් පැහැයට හැරුණේ. එහෙමනම් පිෂ්ඨ පරීක්ෂාවට මෙයා පිළිතුරු දීලා තියෙනවා. බයුරේට් පරීක්ෂාවට වර්ණ විපර්යාසයක් වෙලා නැහැ. ඒ කියන්නේ ප්‍රෝටීන අඩංගු වෙන්නේ නැහැ. එහෙමනම් පිෂ්ඨය අඩංගු වෙනවා මොනවාගේද? පාම් පිටිවල. එහෙමනම් ඔන්න අපි හඳුනාගත්තා A B C ගත්තාම A කියලා කියන්නේ ග්ලූකෝස්, B කියන්නේ කිරිපිටි, C කියන්නේ පාම් පිටි. අපිට කියන මුලින්ම A B C හඳුනා ගන්න. A ග්ලූකෝස්, B කිරිපිටි, C පාම් පිටි. ඊළඟට A සෑදීමේ සංඝටක මූලද්‍රව්‍ය ලියා දක්වන්න ළමයි. එහෙනම් A කියන්නේ මොකද්ද? ග්ලූකෝස්නේ. එහෙනම් ග්ලූකෝස් සෑදීමේ සංඝටක මූලද්‍රව්‍ය මොනවද? අපි දන්නවා ග්ලූකෝස් කියන්නේ C6යි, H12යි, O6යිනේ. එතකොට මේකේ සංඝටක මූලද්‍රව්‍ය මොනවද පුතේ? කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන්. මොනවද? කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන්. ඊළඟට අපිට කියනවා තුන ඉහත අණු දෙක වෙනම හඳුනා ගන්න. එතකොට පුතේ අපි මේ අණු දෙක ගත්තාම මෙන්න මේ P කියන අණුව ගත්තාම අපිට පේනවා මේකේ තියෙන්නේ බලන්න මේ එකම කාබන් පරමාණුවට බැඳිච්ච කාබොක්සිල් කාණ්ඩයක් දීලා තියෙනවා පුතේ. කාබොක්සිල් කාණ්ඩයක් දීලා තියෙනවා. ඒ වගේම එයාට සම්බන්ධ වෙච්ච NH2 කාණ්ඩයක් දීලා තියෙනවා. ඒ වගේම හයිඩ්‍රජන් පරමාණුවක් තියෙනවා. මෙන්න තවත් හයිඩ්‍රජන් පරමාණුවක් තියෙනවා. ඊට පස්සේ Q ගත්තාම Q ගේ තියෙන්නේ ඒ විදිහටම එකම කාබන් පරමාණුවට සම්බන්ධ කාබොක්සිල් කාණ්ඩය තියෙනවා. ඒ වගේම NH2 කාණ්ඩය තියෙනවා. ඊළඟට හයිඩ්‍රජන් පරමාණුවක් තියෙනවා. CH3 කාණ්ඩයක් තියෙනවා. right. එතකොට මේ දෙන්නම දැකපු ගමන් අපිට මතක් වෙනවා මේ තියෙන්නේ මොනවද? මේ තියෙන්නේ ඇමයිනෝ අම්ල. මේ තියෙන්නේ ඇමයිනෝ අම්ල. මේකේ පුතේ ඇමයිනෝ අම්ලයක් වෙන්න අවශ්‍යතාවය මොකද්ද? එකම කාබන් පරමාණුවට බැඳිච්ච කාබොක්සිල් කාණ්ඩය තියෙනවා. මේ කාබොක්සිල් කාණ්ඩය තියෙනවා. ඒ වගේම NH2 කාණ්ඩය තියෙනවා. ඒ වගේම හයිඩ්‍රජන් පරමාණුවක් තියෙනවා. එහෙමනම් මෙන්න මේ විශේෂී ශාකාදාමී අණුව තමයි මේ ඇමයිනෝ අම්ල එකිනෙකට වෙනස් වෙන්නේ. දැන් අපෙන් අහන්නේ මෙන්න මේ අණු දෙක වෙනම හඳුනා ගන්න. පුතේ මේ තියෙන්නේ මොකද්ද? සරලතම ඇමයිනෝ අම්ලය මොකද්ද? මේ තියෙන්නේ ග්ලයිසීන්. මේ තියෙන්නේ මොකද්ද? ග්ලයිසීන් සහ මෙයා ගත්තාම මේ විශේෂී ශාකාදාමයේ CH3 මොකද්ද? ඇලනීන්. ඇලනීන්. එහෙනම් ග්ලයිසීන් සහ ඇලනීන්. ඊළඟ දෙක ඉහත P අණුව බහු අවයවීකරණයෙන් සෑදෙන ජෛවාණු විශේෂය. අපි දන්නවා පුතේ මේ ඇමයිනෝ අම්ල බහු අවයවීකරණය වීමෙන් සෑදෙන්නේ ප්‍රෝටීන. ඊළඟ P අණුව බහු අවයවීකරණයේදී අණු අතර සෑදෙන බන්ධනය අපි දන්නවා පුතේ ඇමයිනෝ අම්ල බහු අවයවීකරණය වෙලා ප්‍රෝටීන් හැදෙනවා. එතකොට මේ ඇමයිනෝ අම්ල අතර සෑදෙන බන්ධනයට අපි කියනවා විශේෂ නමක් මොකද්ද? පෙප්ටයිඩ් බන්ධනය. මොකද්ද? පෙප්ටයිඩ් බන්ධනය. එහෙමත් නැත්නම් අපි කියනවා මොකද්ද? එමයිඩ බන්ධනය. පෙප්ටයිඩ් බන්ධනය. එහෙමත් නැත්නම් එමයිඩ බන්ධනය. හරි. ඊළඟ B කොටස. බලන්න පුතේ B කොටසේ තියෙනවා මෙහෙම රබර් බටයක යම් මාපාංකයේ සෙවීම සඳහා තාක්ෂණ වේදයේ සිසුවකු පරීක්ෂණයක් කරන ලදී. හරි. රූපයේ පරිදි ඇටවුම් සකසා තුලා තැටියට ස්කන්ධයක් එක් කරමින් සහ ඉවත් කරමින් ස්කන්ධය හා විතතියට දාලා පාඨාංක ලබා ගන්නා ලදී.
යොදා ගන්නා ලද රබර් බටයේ දිග සෙන්ටිමීටර 20කි. එමගින් අදින ලද ප්‍රස්ථාරයේ අනුක්‍රමණය දෙකක් විය. රයිට්. අපිට පුතේ දැන් දීලා තියෙනවා මෙන්න මේ විදිහට. මම මේකේ අවශ්‍ය කොටස විතරක් ඇඳ ගන්නම්. මෙන්න මේ තමයි ඔය රබර් පටිය. ඊළඟට මෙතනට දීලා තියෙනවා මොකද්ද? ස්කන්ධයක් දාලා තියෙනවා. මේ ස්කන්ධය සිම්පල් m. දැන් අපිට කියනවා මෙන්න මේ යොදා ගන්නා ලද රබර් බටයේ දිග සෙන්ටිමීටර 20යි. ඒ කියන්නේ මේ ගත් එකේ දිග සෙන්ටිමීටර 20ක් අරන් තියෙනවා. ඊළඟට මෙයා මෙතනදී ප්‍රස්ථාරයක් ඇඳලා තියෙනවා පුතේ. ඒ තමයි මේ විතතිය සහ ස්කන්ධය අතර ප්‍රස්ථාරයක් ඇඳලා තියෙනවා. ඒතර අපි මේ ප්‍රස්ථාරයක් ගත්තාම ප්‍රස්ථාරය තියෙන්නේ මේ විදිහට. මෙන්න. එයා ප්‍රස්ථාරයක් ඇඳලා තියෙනවා. මේ ප්‍රස්ථාරයේ y අක්ෂයේ විතතිය තියෙන්නේ, x අක්ෂයේ තියෙන්නේ මොකද්ද? ස්කන්ධය තියෙන්නේ. එතකොට දැන් මේකේ දත්තයක් දෙනවා මොකද්ද? මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය පුතේ. මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය අපිට දෙනවා කීයක් කියලාද? අනුක්‍රමණය දෙකක් කියලා දීලා තියෙනවා. අනුක්‍රමණය දෙකක් කියලා දීලා තියෙනවා. හරි. දැන් පළවෙනි ප්‍රශ්නේ බලන්න. රබර් බටයෙහි හරස්කඩ වර්ගඵලය ලබා ගන්න රබර් බටයේ අභ්‍යන්තර විස්කම්භය 0.7 සෙන්ටිමීටර සහ බාහිර විස්කම්භය 1.4 සෙන්ටිමීටර වේ. රයිට්. එහෙනම් මෙයාගේ අභ්‍යන්තර විස්කම්භය සහ බාහිර විස්කම්භය දෙනවනේ. එහෙමනම් අපිට මේකේ පළවෙනි ප්‍රශ්නේ සඳහා පිළිතුර ලියන්න පුළුවන්. මොකද්ද? අපෙන් අහන්නේ මෙයාගේ හරස්කඩ වර්ගඵලය. පුතේ හරස්කඩ වර්ගඵලය හොයන්නේ කොහොමද? එහෙනම් මේ නලයක් තියෙන්නේ, බටයක් තියෙන්නේ. එහෙමනම් අපිට ලියන්න පුළුවන් මොකද්ද? දැන් විශාල හරස්කඩ වර්ගඵලයෙන් කුඩා හරස්කඩ වර්ගඵලය අඩු කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් විශාල වෘත්තයෙන් කුඩා වෘත්තය අඩු කරන්න පුළුවන්. එතකොට දැන් මේකේ විස්කම්භයනේ දීලා තියෙන්නේ. එහෙනම් විස්කම්භය ඇසුර ලිව්වොත් එහෙම අපි ලියන්න පුළුවන් මොකද්ද? 5r වර්ගයනේ. එහෙනම් 5 වතාවක් d බෙදීම 2යි එයාගේ වර්ගය මේ තියෙන පුතේ විශාල කෙනාට අදාළව. ඊළඟට මේකෙන් අඩු කරනවා මොකද්ද? 5 වතාවක් d බෙදීම 2යි එයාගේ වර්ගය කුඩා එක්කෙනාට අදාළව. රයිට්. අපි සුළු කරමු. මෙතනදී පුතේ 5 කියන්නේ 7න් 22යි. එයා වැඩි කරන්න ඕනේ d බෙදීම 2. රයිට්. එහෙනම් d බෙදීම 2 කියන්නේ 1.4 බෙදනවා 2න් මෙයා වර්ග කරා. මේකෙන් අඩු කරන්න 7න් 22 වතාවක් 0.7යි අභ්‍යන්තර විස්කම්භය. එහෙනම් මෙයා බෙදුවා 2න් එයා වර්ග කරා. මේක පුතේ සුළු කරන්න අපිට පිළිතුරක් එනවා 1.155 වර්ග සෙන්ටිමීටර. එහෙමනම් මෙන්න මේ තමයි රබර් බටයේ හරස්කඩ වර්ගඵලය. මේ තමයි මොකද්ද? රබර් බටයේ හරස්කඩ වර්ගඵලය. ඊළඟ අපිට කියනවා දෙවෙනි ප්‍රශ්නේ ප්‍රත්‍යස්ථාව පිළිබඳ හුග්ගේ නියමය සඳහන් කරන්න. ප්‍රත්‍යස්ථාව පිළිබඳ හුග්ගේ නියමය සඳහන් කරන්න. රයිට්. අපි දන්නවා පුතේ ප්‍රත්‍යස්ථාව පිළිබඳ හුග්ගේ නියමයේදී කියනවා යායිත විශේෂයෙන් කියනවා මොකද්ද? සමානුපාතික සීමාව තුළදී. මොකද්ද? සමානුපාතික සීමාව තුළදී ප්‍රත්‍යස්ථ තන්තුවක ඇතිවන විතතිය ඒ ඇති කරන්නා වූ ආතතියට අනුලෝමව සමානුපාතික වේ. මොකද්ද? ප්‍රත්‍යස්ථ තන්තුවක ඇතිවන විතතිය ඒ ඇති කරන්නා වූ ආතතියට අනුලෝමව සමානුපාතික වේ. F සමානුපාතිකයි E. මේක තමයි හුග්ගේ නියමයෙන් කියන විතර විශේෂයෙන් කියවෙනවා. මොකද්ද පුතේ? සමානුපාතික සීමාව තුළදී කියන දේ කියවෙන්න ඕනේ. රයිට්. එහෙනම් සමානුපාතික සීමාව තුළදී ප්‍රත්‍යස්ථ තන්තුවක ඇතිවන විතතිය ඒ ඇති කරන්නා වූ ආතතියට අනුලෝමව සමානුපාතික වේ. හරි. ඊළඟට සම්මත සංකේත භාවිතයෙන් යම් මාපාංකය සඳහා ගණිතමය සම්බන්ධතාවයක් ලියා දක්වන්න. හරි. මේ බලන්න පුතේ ඔකේ තුන්වෙනි කොටසට පිළිතුර වෙන්නේ යම් මාපාංකය සඳහානේ. එතන ඔයාලට මතක් වෙන්න ඕනේ යම් මාපාංකය කියන්නේ මොකක්ද කියලා. එතකොට යම් මාපාංකය අපි ගණනය කිරීමේදී ඒ ගණනය කරන්නේ කොතනද? සමානුපාතික සීමාව තුළදී. එහෙනම් සමානුපාතික සීමාව තුළදී ආතන්නේ ප්‍රත්‍යාබලය ආතන්නේ වික්‍රියාවට දරන අනුපාතය ආතන්නේ ප්‍රත්‍යාබලය ආතන්නේ වික්‍රියාවට දරන අනුපාතය තමයි අපි කියන්නේ මොකක් කියලාද? යම් මාපාංකය කියලා. දැන් අපෙන් අහන්නේ යම් මාපාංකය සඳහා ගණිතමය සම්බන්ධයක්. එතකොට මේ ගණිතමය සම්බන්ධය ලියද්දී අපිට ඕනනම් ලියන්න පුළුවන් යම් මාපාංකයේ y කියලා ගන්නවා. අපි ප්‍රත්‍යාබලය ලියන්නේ කොහොමද? f බෙදීම a. ඒ වගේම වික්‍රියාව ලියන්නේ කොහොමද? e බෙදීම l. එහෙනම් මේකත් අපිට ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපේ පහසුවට අපි මේක හදා ගන්නවා මෙහෙම. කොහමද? ඒ තමයි f බෙදීම a සමානයි y වතාවක් e බෙදීම l. මේකත් හරි. එහෙනම්
මෙන්න මේ පිළිතුරු දෙකෙන් එකක් තියෙන්න ඕනේ. හරි. ඊළඟට අපිට කියනවා x අක්ෂය සඳහා ස්කන්ධයේ සිම්පල් m ද y අක්ෂය සඳහා විතතිය e ද වන පරිදි y සමානයි mx ආකාරයට ඉහත සම්බන්ධතාවය සකසන්න කියලා කියනවා. එහෙනම් මෙන්න මේ සම්බන්ධතාවය අපි සකසන්න ඕනේ. රයිට්. අපි ගත්තොත් දැන් පුතේ මෙහෙමනේ තියෙන්නේ. මේකේ බලන්න f බෙදීම a සමානයි y වතාවක් e බෙදීම l. එතකොට මේකෙදී අපිට කියනවා y අක්ෂයට ගන්න ඕනේ මොකද්ද? y අක්ෂයට විතතිය ගන්න ඕනේ. එහෙනම් මෙන්න මේ විතතිය අපි උක්ත කරන්න ඕනේ. රයිට්. ඊට පස්සේ x අක්ෂයට ගන්න මොකද්ද? ස්කන්ධය. x අක්ෂයට ගන්න මොකද්ද? ස්කන්ධය ගන්න. එතකොට දැන් පුතේ මෙතනදී අපිට f කියන්නේ මොකද්ද? f කියන්නේ මෙන්න මේ ආත්ති බලයනේ. එහෙනම් මේ f ලැබෙන්නේ කොහොමද? ස්කන්ධය m නම් මේ පල්ලෙහාට ක්‍රියා කරන මොකද්ද? mg. එහෙනම් මේ තමයි f. එහෙනම් මේ f වෙනුවට අපි දාන්න ඕනේ මොකද්ද? mg. එහෙනම් mg බෙදීම a සමානයි y වතාවක් e බෙදීම l. මේකෙන් අපි e යුක්ත කරොත් මොකක්ද දෙන්නේ? බලන්න l මෙතනට එනවා. එහෙනම් g l m බෙදීම අපිට y ගන්න පුළුවන් පල්ලෙහාට a වතාවක් y. එහෙනම් මෙන්න අපි e යුක්ත කරා. දැන් අපිට කියන්නේ මෙයා සල් රේඛාවක සමීකරණයක් ලැබෙන ආකාරයට සකස් කරන්න කියලා කියනවනේ. එහෙමනම් අපි සකස් කරොත් එනවා මේ බලන්න e සමානයි g l බෙදීම a y වතාවක් m. එහෙමනම් මේ බලන්න y සමානයි mx ආකාරයි. y සමානයි මොකද්ද? mx ආකාරයි. එහෙනම් මෙන්න මේ විදිහට අපි මේ සමීකරණය සකසන්න ඕනේ. දැන් බලන්න අපිට කියනවා අනුක්‍රමණ යගේ සලකමින් යම් මාපාංකයේ සොයන්න. රයිට්. දැන් අනුක්‍රමණ යගේ සලකමින් අපි දන්නවා මෙයා ප්‍රස්ථාරගත කරපුවාම ප්‍රස්ථාරයට අනුව අනුක්‍රමණය කීයද පුතේ? 2යි. ප්‍රස්ථාරයට අනුව අනුක්‍රමණය කීයද? 2යි. එතකොට අපේ මේ සිද්ධාන්ත කොටසට අනුව අනුක්‍රමණය මොකද්ද? gl බෙදීම ay. එහෙමනම් මොකද්ද වෙන්න ඕනේ? මේ gl බෙදීම ay කියන එක්කෙනා මොකද්ද? gl බෙදීම ay කියන එක්කෙනා සමාන වෙන්න ඕනේ කීයද පුතේ? 2ට සමාන වෙන්න ඕනේ. බලන්න එහෙමනම් g කියන්නේ කීයද? 10යි. l කියලා කියන්නේ 20යි. හැබැයි මෙතනට දාන්න 20 නෙමෙයි 20 වතාවක් 10 රින 2යි බෙදනවා a. a කියන්නේ අපි හොයාගත්ත පුතේ a කීයක්ද ආවේ 1.155ක් නේ. කීයක්ද ආවේ? 1.155. එයා ආවේ වර්ග සෙන්ටිමීටර වලින් අපි මෙයා මොනවා කරන්නවද? වර්ග මීටර කරන්න ඕනේ. නම් සෙන්ටිමීටර මීටර කරන්නේ 10 රින 2කින් වර්ග සෙන්ටිමීටර වර්ග මීටර කරන්නේ 10 රින 4න්. එහෙනම් අන්න හරි. වතාවක් y මේක සමානයි කීයද? 2යි. එහෙමනම් පුතේ මෙතනින් y යුක්ත කරන්න y එනවා මෙතනට. බලන්න y සමානයි 10 වැඩි කිරීම 20 වැඩි කිරීම 10 රින 2 මේක බෙදන්න ඕනේ 1.155 වතාවක් 10 රින 4 වැඩි කිරීම 2කින්. එහෙනම් අපිට පිළිතුරක් එනවා y සඳහා පුතේ 8658යි nm රින 2යි. 8658යි nm රින 2යි. හරි. ඊළඟ 6 වෙනි කොටස තුලා තැටියට ස්කන්ධයන් එකතු කරමින් සහ ඉවත් කරමින් පාඨාංක ලබා ගැනීමට හේතුව කුමක්ද? රයිට්. දැන් පුතේ මේ මෙතන තිබ්බ තුලා තැටියට මේ m කියන ස්කන්ධය එකතු කරනවා, කියන වෙනස් කරමින් අපි එකතු කරනවා, ඉවත් කරනවා. එහෙම කරන්නේ ඇයි කියලා අහනවා. එහෙම කරන්න හේතුව තමයි අපි මෙතනදී යම් දත්ත කීපයක් ගන්නවා. ඒ තමයි මොකද්ද? මේ ස්කන්ධයත් එක්ක මෙයාගේ විතතිය අපිට ප්‍රස්ථාරගත කරන්න ඕනේ. එහෙනම් ස්කන්ධයත් එක්ක විතතිය ප්‍රස්ථාරගත කරන්න දත්ත ලබා ගැනීම සඳහා තමයි අපි මෙන්න මේ ක්‍රියාවලිය සිදු කරන්නේ. හරි. එහෙනම් මෙතනින් තුන්වෙනි ප්‍රශ්නයත් අවසන් වෙනවා. හරි. ඊළඟට අපි බලමු හතරවෙනි ප්‍රශ්නේ පුතේ. හතරවෙනි ප්‍රශ්නේ ඒ කොටසේ අපිට කියනවා මෙන්න මෙහෙම. U නලයක් භාවිතා කර තෙල් වර්ගයක සාපේක්ෂ ඝනත්වයේ සෙවීම සඳහා සිදු කළ පරීක්ෂණයක ඇටවුම පහත දැක්වේ. රයිට්. අපිට U නලයක් දීලා තියෙනවා. මේ බලන්නකෝ. මම ඉස්සලා මැද ගන්නම් මෙන්න මේ U නලය. මේ U නලයේ
එක් බාහුවකට දාලා තියෙනවා පුතේ ජලය, ඒ වගේම අනෙක් බාහුවේ තියෙනවා තෙල්. හරි. දැන් පුතේ අපිට දීලා තියෙන්නේ මෙන්න මේ විදිහේ රූප සරහනක් දීලා තියෙනවා. අපි ගත්තොත් මෙන්න මේ නම් කරලා තියෙනවා මේ තියෙන්නේ තෙල්. මෙන්න මේ තෙල් කඳේ උස අපිට දෙනවා H1 කියලා. ඊළඟට ඒ වගේම මේ තියෙන පුතේ ජලය, මේ තියෙන්නේ ජලය. එහෙනම් මෙන්න මේ ජල කඳේ උස අපිට දෙනවා H2 කියලා දෙනවා. H2 කියලා දෙනවා. හරි. ඒත් එක්කම මේ බාහු දෙකටම වායුගෝල පීඩනය ලැබිලා තියෙනවා. මම ගන්නම් P නෝට් කියලා ගන්නම්කෝ. එහෙනම් මෙන්න වායුගෝල පීඩනය තියෙනවා. හරි. පළවෙනි ප්‍රශ්නේ. අතුරු මුහුණතේ සිට ජල කඳේ උස. පුතේ මේ තමයි අතුරු මුහුණත. අතුරු මුහුණත ගත්තාම මේ ජලය සහ තෙල් එකිනෙක හමු වෙන තර තමයි අතුරු මුහුණත. එතන මේ අතුරු මුහුණතේ සිට ජල කඳේ උස H right මේක මාරු වෙන්න ඕනේ. මෙතන පුතේ මෙහෙම තියෙන මේ වල රූප සරණ අනුව තියෙන මේ විදිහට. එහෙමනේ. බලන්න මේ අතුරු මුහුණතේ සිට ජල කඳේ උස H1 සහ තෙල් කඳේ උස H2 ලෙසද ජලයේ ඝනත්වය ρW ලෙසද right. එහෙනම් මෙන්න ජලයේ ඝනත්වය කීයද? ρW ලෙසද. ඒ වගේම තෙල් වල ඝනත්වය ρ ලෙසද සලකා තෙල් වර්ගයේ සාපේක්ෂ ඝනත්වය සෙවීමට ප්‍රකාශනයක් ලියා දක්වන්න. right. එතකොට දැන් පුතේ මේ තියෙන U නලයක්නේ. එතන මේ U නලයක් ගත්තාම අපිට මතකේ තියෙන්න ඕනේ U නලයකදී අපි දාන සම්බන්ධතාවය මොකද්ද? U නලයකදී අපි දාන සම්බන්ධතාවය තමයි එකම ද්‍රවය තුලින් එකම තිරස් මට්ටමේ පීඩන සමාන වෙනවා. මොකද්ද? එකම ද්‍රවය තුලින් එකම තිරස් මට්ටමේ පීඩන සමානයි කියන සංකල්පය ඇසුරෙන් තමයි අපි U නල වල ගණන් විසඳන්නේ. එතකොට මෙතනදී ඔයාලට පැහැදිලි මෙන්න මේ අතුරු මුහුණත ගත්තාම මම ගන්නම් මෙන්න මේ ලක්ෂය x කියලා ගන්නම්කො. මේ ලක්ෂය x කියලා ගන්නවා. මේ අතුරු මුහුණත ගත්තාම මේ x ලක්ෂය තෙල් වල පහළම ලක්ෂය වගේම ජලයේ ඉහළම ලක්ෂය. එහෙනම් මේ x කියන ලක්ෂය තෙල් වලටත් පොදුයි ජලයටත් පොදුයි. ඒ වගේම මෙන්න මේ මෙතනින් ගත්තොත් මේ තිරස් මට්ටමේ මෙන්න මේ y ලක්ෂය තියෙන මොනවද? ජලය. එහෙනම් මේ x සහ y කියන දෙන්නම ජලයට අදාළයි. එහෙනම් එකම ද්‍රව්‍යය තුලින් එකම තිරස් මට්ටමේ පීඩන සමානයි නම් අපිට පුළුවන් පුතේ කරන්න මොකද්ද? මෙන්න මේ px x ලක්ෂයේ පීඩනය සහ y ලක්ෂයේ පීඩනය මොනව කරන්න පුළුවන්ද? සමාන කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ x ලක්ෂය මත පීඩනයක් කියන මොකක්ද? එකක් වායුගෝල පීඩනය. මොකද්ද? P නෝට්. එහෙනම් මෙයාට එකතු වෙන්න ඕනේ. ඒ වගේම මෙතනින් එන මොකද්ද? මේ තෙල් කඳ මගින් ඇති වෙන පීඩනය. right? එතකොට මේ ද්‍රව කඳක් මගින් ඇති වෙන පීඩන අපි මොකද? ද්‍රව ස්ථිති පීඩනය. එහෙමනම් මෙන්න මේ ද්‍රව ස්ථිති පීඩනය අපි ලියනවා කොහොමද? සමීකරණය H rho g. එහෙමනම් අපි ලියන්න පුළුවන් P නෝට් ධන H rho g මොනවාද? තෙල් වලට අදාළව. ඒ වගේම පුතේ y ලක්ෂය මත පීඩනයක් වෙන මොකක්ද? එකක් වායුගෝල පීඩනය P නෝට් ධන ඊට ඉහළින් තියෙන මොකද්ද? ජල කඳක්. එහෙනම් H rho g ජලයට අදාළව. දැන් මුලින්ම මෙන්න මේ P නෝට් සුළු වෙනවා බලන්න. තෙල් කඳේ උස මොකද්ද පුතේ? H2 ඝනත්වය ρ වතාවක් g. ඕක සමානයි. ජල කඳේ උස H1 ඝනත්වය ρw වතාවක් g. එහෙනම් g ට g සුළු වෙනවා. දැන් අපිට ඕන මොකද්ද? සාපේක්ෂ ඝනත්වය. එහෙනම් මම මෙන්න මේ ρw ගෙනවා පල්ලෙහාට ρ බෙදීම ρw. ඒ කියන්නේ මොකද්ද? H1 බෙදීම H2යි. දැන් මෙන්න පිළිතුර මොකද්ද? H1 බෙදීම H2. පුතේ සාපේක්ෂ ඝනත්වය කියන්නේ මොකද්ද? සාපේක්ෂ ඝනත්වය කියන්නේ ජලයේ ඝනත්වය වගේ කී ගුණයක්ද කියන එක. ජලයේ ඝනත්වය වගේ එහෙමත් නැත්නම් යම් ද්‍රව්‍යයක ඝනත්වය ජලයේ ඝනත්වයට අනුපාතය මේ තෙල් වල ඝනත්වය ජලයේ ඝනත්වයට අනුපාතය කියන මොකද්ද? සාපේක්ෂ ඝනත්වය. එහෙනම් මේ අපි හෙව්වේ මොකද්ද? මේ හෙව්වේ සාපේක්ෂ ඝනත්වය. එහෙමත් නැත්නම් ජලයේ ඝනත්වය වගේ කී ගුණයක්ද කියන එක. එහෙනම් මෙන්න
මේ තමයි පළවෙනි ප්‍රශ්නේ සඳහා පිළිතුර. මේ තමයි පළවෙනි ප්‍රශ්නේ සඳහා පිළිතුර. right. ඊළඟට බලන්න මේකේ දෙවෙනි කොටස. ඉහත ප්‍රකාශනය ලබා ගැනීම සඳහා භාවිතා වූ ද්‍රවස්ති විද්‍යාවේ සංසිද්ධිය right පුතේ සංසිද්ධිය තමයි මොකද්ද? එකම ද්‍රවය තුලින් එකම තිරස් මට්ටමේ පීඩන සමානයි කියන සංසිද්ධිය. බලන්න මෙම පරීක්ෂණයේදී පළමුව නලය තුලට දැමිය යුත්තේ කුමන ද්‍රවයද? ඔබේ පිළිතුරට හේතුව සඳහන් කරන්න. right. දැන් පුතේ මේක ඉස්සෙල්ලාම මේ නලයට දාන්න ඕනේ මොනවද? මුලින්ම දාන්න වෙන්නේ ජලය. ඒකට හේතුව වලට පේනවා මේ ජලය මත තමයි තෙල් තියෙන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ජලයේ ඝනත්වයට වඩා තෙල් වල ඝනත්වය මොකද වෙන්නේ? තෙල් වල ඝනත්වය අඩුයි. ඒ නිසා තමයි ජලය මත පාවෙන්නේ. එහෙමනම් අපි මුලින්ම දාන්න මොකද්ද? ඝනත්වයෙන් වැඩි ද්‍රවය. ඒ කියන්නේ මොකද්ද? ජලය තමයි මුලින්ම ඇතුළත් කරන්න ඕනේ. එහෙමනම් ජලය ඇතුළත් කරන්න ඕනේ හේතුව තමයි මොකද්ද? ජලයේ ඝනත්වය තෙල් වල ඝනත්වයට වඩා වැඩි නිසා. ඉහත එකෙහි ලබාගත් සම්බන්ධතාවය ප්‍රස්ථාරයක් ඇඳීමට සුදුසු පරිදි සකසා එහි ස්වායක්ත විචල්්‍ය සහ පරායක්ත විචල්්‍ය දක්වන්න. right මොකද්ද කියන්නේ? එහෙනම් මේකෙන් අපිට ප්‍රස්ථාරයක් අඳින්න කියලා කියනවනේ. එතන පුතේ මේකේ ඇත්තටම දැන් අපි මොකද්ද වෙනස් කරන්නේ? අපිට වෙනස් කරන්න වෙන්නේ මොකද්ද? තෙල් කඳේ උසනේ. එතන තෙල් කඳේ උස කියන්නේ මොකද්ද? H2. අපි H2 වෙනස් කර කර මොකද්ද කරන්නේ? H1 බලනවා. ඒක තමයි කරන්නේ. මොකද්ද? H2 වෙනස් කරමින් H1 හොයනවා. එහෙනම් අපි වෙනස් කරන්නේ H2 නේ. එහෙනම් H2 ගන්න මොකද්ද? X අක්ෂයට. H1 ගන්න මොකද්ද? Y අක්ෂයට. එහෙනම් අපි මෙන්න මේ කියන සම්බන්ධතාවය ආපහු වෙනස් කරොත් අපිට වෙනස් කරන්න පුළුවන් මොකද්ද? H1 උක්ත කරගත්තා නම් හරි. පුතේ මේකේ H1 උක්ත කරොත් අපිට නම H1 සමානයි මොකද්ද? රෝ බෙදීම රෝ W වතාව H2යි. එහෙනම් මම මේක ලියන්නම් මේ විදිහට H1 සමානයි රෝ බෙදීම රෝ W වැඩි කරනවා H2කින්. එහෙමනම් දැන් ඔයාලට පේනවා මෙයා ගත්තාම මොකද්ද? මේ තියෙන්නේ මේ බලන්න මේ තියෙන්නේ y. එහෙනම් මේ තියෙන්නේ මොකද්ද? x. එහෙනම් y සමානයි mx ආකාරනේ. y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක්. y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක්. right. එහෙනම් මෙන්න ඒක හරියි. ඒතකොට ඒකෙදි වෙන්නේ මොකද්ද? අපි වෙනස් කරන්නේ h2ට අනුව වෙනස් වෙනවා h1. h2ට අනුව වෙනස් වෙනවා h1. එහෙමනම් මේකේ ස්වායක්ත විචල්්‍ය h2 වෙද්දී පරායක්ත විචල්්‍ය h1 වෙනවා. right. ඊළඟ B කොටස. ඝනකයක ආකාරයට දී ඇති ලෝහ කැබැල්ලක් භාවිතා කර ලෝහයේ ඝනත්වය සෙවීමට අවශ්‍ය වෙත. ඝනකයේ නිවැරදි ස්කන්ධය නොදන්නා නමුත් එය ග්‍රෑම් 50 පමණ වන බව සොයාගෙන ඇත. පරීක්ෂණය සඳහා ඔබට උපකරණ සපයා ඇත. දීලා තියෙනවා බලන්න මොනවද? මීටර කෝදුව, පඩි පෙට්ටිය, පිහි ආධාරය, මිනුම් සරාව, ජලය, නූල් කැබලි, තරාදි තැටි. ඝන ද්‍රව්‍යයක ඝනත්වය සඳහා ප්‍රකාශනයක් පරිමාව සහ ස්කන්ධය ඇසුරින් ලියා දක්වන්න. right. මොකද්ද පුතේ? ඝනත්වය සඳහා ප්‍රකාශනය වෙන්නේ මොකද්ද? ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව. ඝනත්වය සමානයි ස්කන්ධය බෙදන්න ඕනේ පරිමාවෙන්. එහෙනම් මෙන්න ප්‍රකාශනය. ඒක හරි. ඊළඟ ඉහත දී ඇති උපකරණ සහ ද්‍රව්‍ය අතරින් එකක් හෝ කිහිපයක් භාවිතයට ගනිමින් ඝනකයක හැඩය ඇති වස්තුවේ නිවැරදි පරිමාව සොයාගන්නේ කෙසේදයි පැහැදිලි කරන්න. right. එතකොට පුතේ මේ ඝනකයේ අපිට නිවැරදිව පරිමාව හොයාගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි මේකේ දීලා තියෙනවා බලන්න මිනුම් සරාවක් දීලා තියෙනවා ජලය දීලා තියෙනවා. එහෙමනම් අපි කරන්නේ මොකද්ද? ඉස්සල්ලාම මේ මිනුම් සරාව අරගෙන මේ මිනුම් සරාවට අපි ජලය දානවා. මිනුම් සරාවට මොකද කරන්නේ? අපි ජලය එකතු කරනවා. ජලය එකතු කරලා මෙයාගේ පාඨාංකය කියව ගන්නවා. මෙයාගේ පාඨාංකය කියව ගන්නවා. ඊළඟට අපි මෙන්න මේ මිනුම් සරාව තුළට අර ඝනකය දානවා. ඝනකය දාපු ගමන් මොකද්ද වෙන්නේ? මෙයාගේ ජල මට්ටම ඉහළට එනවා. මෙයාගේ ජල මට්ටම ඉහළට එනවා. ඒ කියන්නේ මේ ඝනකයේ පරිමාවට සමාන ජල පරිමාව මොකද වෙන්නේ? විස්ථාපනය වෙනවා. එහෙමනම් දැන් අපි මෙන්න මේ පාඨාංකය කියව ගන්නවා. මේ පාඨාංක දෙක අතර වෙනසින් අපිට ගන්න පුළුවන් මොකද්ද? මෙන්න මේ ඝනකයේ නිවැරදි පරිමාව. ඝනකයේ නිවැරදි පරිමාව ගන්න පුළුවන්. හරි. ඊළඟ වස්තුවේ ස්කන්ධය සොයාගන්න ලබන්නේ ගූර්ණ පිළිබඳ මූලධර්මයේ භාවිතා කොටගෙනය. මීටර කෝදුවේ ස්කන්ධය සැලකිල්ලට නොගෙන
ගණකයේ ස්කන්ධයේ සෙවීමට භාවිතා කළ හැකි පරීක්ෂණ සැකැස්මක රූප සරහනක් දී ඇත. පහත් දක්වා ඇති දත්ත එහි ලකුණු කරන්න කියලා කියන බලන්න M1 ගණකයේ ස්කන්ධය M2 ග්‍රෑම් 50 පඩිය L1 ගණකයේ සිට පිහියාධාරයේ තුඩ ළඟට දුර L2 ග්‍රෑම් 50 පඩියේ සිට පිහිදාරයේ තුඩ ළඟට දුර. රයිට්. එතකොට එහෙනම් මේ රූප සරහනේ අපිට දත්ත ලකුණු කරන්න කියනවා. මේ බලන්න අපි ගත්තොත් රූප සරහන මෙහෙම දීලා තියෙනවා. එහෙනම් මෙන්න මෙතන තමයි ඔය පිහිදාරයේ තියලා තියෙන්නේ. අපිට කියනවා මොකද්ද? ඝනකයේ ස්කන්ධය M ලකුණු කරන්න කියලා. ඝනකයේ ස්කන්ධය M1. එහෙමනම් මම ගන්නම් මේ විදිහට පුතේ. මෙන්න මේ තියෙන්නේ ඝනකය. එහෙනම් ඝනකයේ ස්කන්ධය M1 නේ. එහෙනම් මෙන්න M1. එයාට තියෙන දුර මෙතන ඉඳන් තියෙන දුර මොකද්ද? L1යි. ඒ වගේම ආපහු තියෙන මොකද්ද? ග්‍රෑම් 50 පඩිය. එහෙනම් මෙන්න මම ගන්නම් මේ තියෙන්නේ ග්‍රෑම් 50 පඩිය. මේ තියෙන්නේ ග්‍රෑම් 50 පඩිය. ඒ කියන්නේ මොකද්ද? M2 මෙතනට දුර කොච්චරයිද? L2යි. මෙතන දුර L2යි. හරි. ඊළඟ ඉහත ලකුණු කළ M1, M2, L1 සහ L2 සම්බන්ධ කර ප්‍රකාශනයක් ගොඩනගන්න. දැන් අපි ගත්තොත් පුතේ මෙන්න මේ ලක්ෂය O කියලා right මේ මීටර කෝදුවේ සමතුලිතය අපි සැලකුවොත් මේ මීටර කෝදුවේ සමතුලිතය සැලකුවොත් මොකද්ද වෙන්න ඕනේ? මෙන්න මේ O ලක්ෂය වටා මොකද්ද? මේ O ලක්ෂය වටා වාමාවර්ත ගූර්ණය මේ O ලක්ෂය වටා දක්ෂිණාවර්ත ගූර්ණයට සමාන වෙන්න ඕනේ. එතන බලන්න මෙයාගේ වාමාවර්ත ගූර්ණයක් ඇති කරන්නේ කවුද? මෙයාගේ වාමාවර්ත ගූර්ණයක් ඇති කරන්නේ M2 මගේ. එහෙනම් මෙතන අපි දන්නවා පල්ලෙහාට ක්‍රියා කරනවා මොකද්ද? M2G බලයක්. එහෙනම් M2G වතාවක් බලන්න M2G වතාවක් L2යි ඕක සමානයි. මෙයාගේ දක්ෂිණාවර්ත මේ බලන්න මේ පැත්තට වාමාවර්ත ගූර්ණයන්නේ. එහෙනම් මෙන්න දක්ෂිණාවර්ත ගූර්ණයක් ඇති කරන්නේ කවුද? මෙයා මගින් මෙන්න. මොකද්ද? M1G මගින්. හරි පැහැදිලි වැඩේ. O ලක්ෂය වටා වාමාවර්ත ගූර්ණය M2G මගින් ඇති කරද්දී දක්ෂිණාවර්ත ගූර්ණය ඇති කරනවා මොකද්ද? M1G මගින්. එහෙනම් මෙතනින් එනවා මොකද්ද? M1G වතාවක් L1යි. වතාවක් L1යි. බලන්න G ට G සුළු වෙනවා. රයිට්. එතකොට එහෙමනම් අපෙන් අහන්නේ ප්‍රකාශනයක් මෙන්න පුතේ ප්‍රකාශනය M2 L2 සමානයි M1 L1. මේක තමයි ප්‍රකාශනය. ඔන්න එකත් හරි. ඊළඟ ඉහත සඳහන් පඩි අතරින් පරීක්ෂණය සඳහා ග්‍රෑම් 50ක පඩිය යොදා ගැනීමට හේතු සඳහන් කරන්න. රයිට්. මොකද්ද? දැන් ඇයි අපි ග්‍රෑම් 50 පඩිය තෝරගන්නේ? ඒතර මෙතනදී අපි විශේෂයෙන් පුතේ මේ ග්‍රෑම් 50 පඩිය තෝරගන්න හේතුව මොකක්ද කියලා අහන්නේ. ඒකට හේතුව තමයි අපි සාමාන්‍ය මේ පරීක්ෂණයේදී දල වශයෙන් අපි යොදා ගන්නා වස්තුවට අපි මේකට ගන්න ගල් කැටයක්ද ඝනකයක්ද මොකද්ද? ඒ ගන්න වස්තුවට දල වශයෙන් සමාන වෙන විදිහේ ස්කන්ධයක් තමයි තෝරගන්නේ. ඒකට හේතුව එහෙම වුණොත් තමයි අපිට මේකේ ප්‍රස්ථාරය අඳිද්දී මෙන්න මේ L1 සහ L2 සඳහා මේ L1 සහ L2 සඳහා හොඳ විසිරුමක් සහිත පාඨාංක ලැබෙන්නේ එහෙම වුණොත් විතරයි. L1 සහ L2 සඳහා හොඳ විසිරුමක් සහිත පාඨාංක ලැබෙන්නේ එහෙම දල වශයෙන් සමාන ස්කන්ධයක් භාවිතා කරොත් විතරයි. දල වශයෙන් සමාන පඩියක් භාවිතා කරොත් විතරයි. එහෙමනම් අපෙන් අහන්නේ මෙහෙම ග්‍රෑම් 50 පඩිය යොදා ගැනීමට හේතු සඳහන් කරන්න මොකද්ද? L1 සහ L2 සඳහා හොඳ විසිරුමක් සහිත පාඨාංක ලබා ගැනීමට. L1 සහ L2 සඳහා හොඳ විසිරුමක් සහිත පාඨාංක ලබා ගැනීමට. රයිට්. ඊළඟ ඕකේ 6 වෙනි කොටස බලන්න පුතේ 6 වෙනි කොටස තියෙනවා ඝනකයේහි ස්කන්ධය ප්‍රස්ථාරයක් ඇඳීමෙන් ලබාගත හැකිය. ඒ සඳහා පහත වගුව භාවිතා කරන්න. රයිට්. භාවිතා කර ප්‍රස්ථාරය සම්පූර්ණ කරන්න කියලා කියනවා. ඒතකොට අපිට දීලා තියෙනවා පුතේ ප්‍රස්ථාරය තියෙන්නේ කොහමද? මේ විදිහටනේ. මේ බලන්න. ප්‍රස්ථාරය තියෙන්නේ L1 සහ L2. L1 සහ L2 දීලා තියෙනවා සෙන්ටිමීටර කියන්නේ මෙහෙම දීලා තියෙනවා. හරි. එතකොට දැන් අපිට ප්‍රස්ථාරය සම්පූර්ණ කරන්න කියනවනේ. එහෙමනම් අපි මේ ප්‍රස්ථාරය සම්පූර්ණ කරනවා මේ විදිහට. මේ බලන්නකෝ. මේ තියෙන්නේ මොකද්ද? L2 සෙන්ටිමීටර අගයන් වලින් ඒ වගේම මෙතන මේ තියෙන්නේ මොකද්ද? L1 8 සෙන්ටිමීටර අගයන් වලින් තියෙනවා. දැන් පුතේ කරන්න තියෙන හොඳම දේ තමයි අපි මේකේ ප්‍රස්ථාරය අඳිනවා බලන්න L1 ගත්තාම
6යි. එහෙනම් 6ේදී L2 7යි. එහෙනම් 6 7 බලන්න 6ේදී 7 ඊළඟට 12ේදී 14.1 18ේදී 21.1 විදිහට අපි මෙන්න මේ ලක්ෂ ටික ලකුණු කරලා අපි මෙයාගේ ප්‍රස්ථාරය අඳිනවා. මේ ප්‍රස්ථාරය ගත්තාම තේ මොකද වෙන්නේ? මූල ලක්ෂ්‍ය හරහා යන මෙහෙම සල් රේඛාවක් අපිට ලැබෙනවා. එහෙනම් මේකේ කරන්න තියෙන්නේ මොකද්ද? මේ කණ්ඩාංක අනුව මේ කණ්ඩාංක ලකුණු කරලා අපි ප්‍රස්ථාරය අඳිනවා. රයිට්? හරි. අපිට කියනවා ඉහත හතරේ ලබාගත් ප්‍රකාශනය මූල ලක්ෂ්‍ය හරහා යන සල් රේඛාවක සමීකරණයක් ආකාරයට ගොඩනගා ගන්න. රයිට්. ඒ කියන්නේ මේ සමීකරණය මේ ප්‍රස්ථාරය එන විදිහට ගොඩනගා ගන්නලු. එතකොට මේකේ පුතේ ඔයාලට පැහැදිලි y අක්ෂය වෙන්නේ L2. මොකද්ද y අක්ෂය වෙන්නේ මොකද්ද? L2. එහෙමනම් අපි ගන්නවා මොකද්ද? L2 සමානයි මොකක්ද එන්නේ? m1 බෙදීම m2 වතාවක් L1. එහෙනම් මේ බලන්න y සමානයි mx ආකාර මේ y සමානයි mx ආකාර. හරි. එහෙනම් මේක තමයි පිළිතුර වෙන්නේ. රයිට්. ඒ අනුව අනුක්‍රමණය සඳහා ප්‍රකාශනයක් ළමයි. මෙයාගේ අනුක්‍රමණය මොකද්ද? අපිට හරි පහසුවෙන් ලියන්න පුළුවන් මොකද්ද? මෙයාගේ අනුක්‍රමණය වෙන්නේ මොකද්ද? m1 බෙදීම m2යි. අනුක්‍රමණය මොකද්ද? m1 බෙදීම m2යි. ඊළඟ ඉහත දත්ත උපයෝගී කොට ගනිමින් ගණකයේ ස්කන්ධය ගණනය කරන්න. දැන් මොකද්ද ගණකයේ ස්කන්ධය ගණනය කරන්න ඕනේ. දැන් එහෙමනම් ගණකයේ ස්කන්ධය කියලා අපි ගත්තේ මොකද්ද? ගණකයේ ස්කන්ධය කියලා කියන්නේ m1 නේ. ගණකයේ ස්කන්ධය කියන්නේ මොකද්ද? අපි හොයන්න ඕනේ පුතේ m1. අපි හොයන්නේ m1. හැබැයි අපි දන්නා මොකද්ද? m2 කියන්නේ කීයද? m2 කියන්නේ ග්‍රෑම් 50යි කියලා අපි දන්නවනේ. මෙයා අපි දන්නවා කීයද? ග්‍රෑම් 50යි කියලා දන්නවා. එහෙමනම් මේ අනුක්‍රමණය දැනගත්තොත් එයා ග්‍රෑම් 50න් වැඩි කරලා අපිට m1 හොයාගන්න පුළුවන්. m1 හොයාගන්න පුළුවන්. දැන් පුතේ මේකෙදි අනුක්‍රමණය හොයන්න තවත් තියෙන එක ක්‍රමයක් තමයි මොකද්ද? ඒ තමයි මෙන්න අපිට ප්‍රස්ථාරය තියෙනවා. අපිට මේ ප්‍රස්ථාරයෙන් අනුක්‍රමණය හොයන්න පුළුවන්. ප්‍රස්ථාරයෙන් අනුක්‍රමණය හොයන්න පුළුවන්. ඒතර ප්‍රස්ථාරයෙන් අනුක්‍රමණය හොයන්නේ කොහොමද? එකක් තමයි අපිට ගන්න පුළුවන් මොකද්ද? මේ බෑවුමනේ අනුක්‍රමණය කියන්නේ tan θ. එහෙනම් m සමානයි tan θ කියලා අපිට ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් y කණ්ඩාංක අතර වෙනස x කණ්ඩාංක අතර වෙනසින් බෙදන්න පුළුවන්. මේක පුතේ ඔයාලා ලකුණු කරපු ලක්ෂ වලින් මේ සල් රේඛාව ගමන් කරන ලක්ෂ දෙකක් තෝරගන්න. එහෙනම් ලක්ෂ දෙකක් තෝරගන්න. රයිට්. මේ ලක්ෂ දෙක තෝරගෙන බලන්න මම ගන්නවා ඔය L1 රයිට් L1 24 සහ 36ට දාලා ගන්නවා. මොකද්ද 24 සහ 36ට දාලා ගන්නවා මම. හරි 24 සහ 36ට දාලා. එතකොට එහෙම ගත්තාම මෙතන තියෙන අගේ ගත්තාම මේ බලන්න මෙතන මම ගන්නම් 24 තියෙන්නේ මෙතන තියෙන්නේ 36. රයිට්. බලන්න 24ට දාලව L2 තියෙන්නේ කීයක්ද? 28.2. එහෙනම් මෙන්න මෙතන තියෙනවා කීයක්ද? 28.2. ඒ වගේම මෙන්න මෙතන 36ට දාලව තියෙනවා කීයක්ද? 42.7. එතකොට දැන් අපි හොයන්න ඕනේ මොකද්ද? අනුක්‍රමණයනේ. මෙයා අපි ගත්තොත් θ කියලා tan θ නේ හොයන්න ඕනේ. එහෙනම් මේ උස වෙන්නේ කීයක්ද? 42.7න් අඩු කරනවා 28.2. මෙයා වෙන්නේ මොකද්ද? මෙයා 36න් අඩු කරනවා කීයක්ද? 24. එහෙනම් අපි ලියනවා මොකද්ද? අනුක්‍රමණය ඉස්සලා හොයලා පුතේ මේ මම හොයන්නම් මෙයාගේ අනුක්‍රමණය මේ m හොයන්නේ. එහෙනම් මේ m සමානයි මොකද්ද? tan θ නේ. එහෙනම් tan θ කියලා කියන්නේ මොකද්ද? මෙයා y බෙදීම x. ඒ කියන්නේ 42.7න් අඩු කරනවා 28.2. මේක පුතේ බෙදන්න කීයද? 36න් අඩු කරනවා කීයද? 24ක්. මෙතනින් ඔයාලට එනවා අනුක්‍රමණය 1.2ක් ඒ පුතේ ආසන්න විදිහට ආසන්න ලෙස කීයක් එනවා 2.2ක්. මොකද මේ යගේ වෙනස් වෙන්න පුළුවන් අර අපි ගත්ත කණ්ඩාංකත් එක්ක පොඩි වෙනසක් එන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මේකට ආසන්න වෙයි 1.2යි. රයිට්. එහෙමනම් දැන් මේ හොයාගත්තේ m කියලා අනුක්‍රමණය මේ අනුක්‍රමණය කියන්නේ මෙයාමයි. එහෙමනම් දැන් අපි ලියන්න පුළුවන් මොකද්ද? අනුක්‍රමණය අපිට ආවා කීයද? 1.2ක් කියලා. එහෙනම් ඕක සමානයි m1 ගෙවීම ග්‍රෑම් 50 නම් m1 කියලා කියන්නේ මොකද්ද? 1.2 වතාවක් 50. ඒ කියන්නේ කීයක් දෙන්නේ? ඒ කියන්නේ ග්‍රෑම් 60යි. එහෙනම් මෙන්න මේ ඝනකයේ ස්කන්ධය ග්‍රෑම් 60ක් වෙනවා. ග්‍රෑම් 60ක්. මේ අගය පොඩි වෙනස් වීම වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මොකද හේතුව අපි මේ අනුක්‍රමණය ගන්න තැන අනුව පොඩි වෙනසක් එන්න පුළුවන්. මොකද අපි ප්‍රායෝගිකව අපි ප්‍රැක්ටිකලි ගත්ත දත් වලින් තමයි මේ ප්‍රස්ථාරය යන්නේ. ඒ නිසා මේ අනුක්‍රමණය හොයද්දී මේකේ අගය පොඩ්ඩක් වෙනස් වීමේ හැකියාවක් තියෙන නිසා මීට වඩා පොඩි වෙනසක් ආවා කියන දේ ප්‍රශ්නයක් නැහැ. හරි.
එhmenan හතරවෙනි ප්‍රශ්නයත් අවසන් වෙනවා. ඒ කියන්නේ අපේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන් අවසන්. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ රචනා ප්‍රශ්න පත්‍රය.